එතකොට ළමයි විදුද්ගාමක බලය අර්ථ දක්වන්නේ අපි මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ පාක් ගත්තොත් මේ ගත්තොත් කෝෂේ. මේ තියෙන්නේ R නම් මේ තියෙන්නේ I ධාරාව නම් මේ තියෙන්නේ විදුද්ගාමක බලය ER. එතකොට ආට තේින්නේ නැහැ නේද? ඒක ඔයාලා හරියට එන්නේ. ඔයාලා එතකොට විදුද්ගාමක බලය E අපි මේ ගත්තේ ඔප්පු කිරීම මතකයි නේද? මෙයාගෙන් සිදු කරන ශක්තිය ලියන්න පුළුවන් E Q සමානයි මොකද්ද? V කොහොමද ගත්තේ අපි? I වර්ග RT ධන I වර්ග සිම්පල් RT. මේ මොකද්ද මේ කිව්වේ? මේ කිව්වේ මේ රසායනික කෝෂේ නැත්නම් විද්‍යුත් කෝෂයෙන් ගේන ශක්තිය කාටයිද යන්නේ? කාටයිද යන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධයට යන බාහිර ප්‍රතිරෝධයට යනවා. තව කාටද? ශක්තිය යනවා. මෙයා ජූල් 10ක් ගෙනවොත් මේ කට්ටිය බෙදා ගන්නවා. දෙපැත්තම කළාද හැමෝම T ගෙන් බෙදුවා. ඒතර කොහමද? Q බෙදීම T. කියවුද? I සමානයි මොකද? T ට T කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. ඒතර කොහමද? I වර්ග R ධන I වර්ග සිම්පල් R. ඒතකොට ඔක්කොගේම I කෙනෙක් අයින් කළොත් මොකද ලියන්න පුළුවන්? E සමානයි IR ධන IR කියලා. මේ IR කියන්නේ මොකක්ද දරුවෝ? බාහිර විභවය. නැත්නම් මෙයා තියාගන්න මොකද්ද? විභවය. එයාට අපි කිව්වා බාහිර විභවය කියලා. ඒතකොට ලියුවා හැකි E සමානයි මොකද්ද? V ධන IR කියලා. ඒතකොට V සමානයි මොකද්ද? E ඍණ IR කියලා ගන්න. හරි නේද? හරි. අග්ගලා ආයෝකත් ඔප්පු කරමු දරුවෝ. රූපය ඇඳලා ඔප්පු කරන්න. හරි. ඔකී ඊළඟ කාරණාව. ඔකී ඊළඟ දේ තමා දරුවෝ මේකේ තියෙන අපි කෝෂයකින් ඉවතට ධාරාව ගෙනිච්චොත්. කෝෂයකින් ඉවතට ධාරාව නම් අපිට කෝෂයක වැදගත් ගන්න මේ ගහලා තියෙන E කියන ගේද. මේ E කියන්නේ මොකද්ද කියන්නකෝ? විදුද්ගාමක බලය. ඒ කියන්නේ පාර කෝෂයක ගහලා තියෙන්නේ 1.5 වෝල්ට් නම් නැත්නම් 1 වෝල්ට් 9 වෝල්ට් ඔය තියෙන මොනවද දරුවෝ? විදුද්ගාමක බලයන් ටික. ඔයාගේ කවදාවත් වෙනස් වෙනවද? ආන්න. ඔයාගේ වෙනස් වෙන්නේ නැහැ. ඔබට වෙනස් කරන්නත් බෑ. හරිද? වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ කෝකද දරුවෝ? වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මේකේ ටික කාලයක් රසායනික අපි පාවිච්චි කිරීමෙන් මේ රසායනික ද්‍රව්‍ය මස් වෙනවා ටික කාලයක් යද්දී. ඡය වෙනවා. හරිද? ඒකේ පරිභෝජනයද ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතර ප්‍රබලත්වය අඩු වෙනවා කියන්න පුළුවන්. එතකොට මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එන්න මස් වෙනවද දරුවෝ? බලා ගන්න වැඩි වෙනවා. මේ වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ ගේන විදුද්ගාමක බලයෙන් වැඩි කොටසක් මොකද වෙන්නේ? මේ IR කියන කෙනාට යනවා. IR කියන්නේ කාටද දරුවෝ? අභ්‍යන්තරයකට යනවා. අභ්‍යන්තරයකට ගියාම ඔයා හිතන්නකෝ මම මෙතනින් ගෙනාව වෝල්ට් 1.5 කියලා. මුල් කාලේ මෙයා තියාගත්තේ 0.1ක් වගේ. එතකොට මේ V ට ලැබෙනවා කීයක්ද? 1.4ක්. වැඩි ප්‍රමාණයක් කාටද හම්බෙලා තියෙන්නේ? V ට කියන්නේ කොහෙටද? බාහිරට. බාහිරට ලැබෙන ප්‍රමාණය වැඩි වෙන තරමට හොඳයි කෝෂේ. හැබැයි දරුවෝ ටික කාලයක් යද්දී මේක ටික ප්‍රතිරෝධ වැඩි වෙනවා කියන්නේ මෙයා තියාගන්න විභවය මක් වෙනවද? වැඩි වෙනවා. ඒතකොට මෙයා 0.2, 0.3, 0.4 ওই විදිහට වැඩි වෙනවා. ඒතකොට මෙතනදී කීයද දරුවෝ? මෙතන 1.5 මේක නියතයින් දරුවෝ. මේකමක් වෙනවද? ඒක නියතගේ තියෙනවා. මෙයා වැඩි කරගන්නවා කියන්නේ මෙයාට ලැබෙන ප්‍රමාණය 1.4, 1.3, 1.2, 1.1 විදිහට අඩු වෙනවා. අපි ටික කාලයක් ගියාම ඔයා බලන්නකෝ ඊට ඔරලෝසුවේ හරි බැටරිය නැවතුනොත් ඔයා මොකද කියන්නේ? මොකද කියන්නේ බැටරිය බැස්සා. බැටරිය බැස්ස කියන එකේ තේරුම මෙතන මේ 1.5 නැති වුණා කියන එකද? නෑ 1.5 සික්කරු බැටරිය එකත් මේ යගේ තියෙනවා. අවුල තියෙන මොකද්ද? මේ අභ්‍යන්තර කෙනා මක් වෙනවද දරුවෝ? එයා තියා ගන්න ප්‍රමාණය වැඩි. එයා මක් කර ගන්නවද දරුවෝ? එයා එළියට ගන්න ප්‍රමාණය වැඩි. ඒතකොට බාහිරට ලැබෙන ප්‍රමාණය මක් වෙනවද? අඩු වෙනවා. එතකොට ඔයාගේ තියෙන ප්‍රභවය වැඩ කරන්නේ නැහැ. ප්‍රභවය වැඩ කරන්නේ කාගෙන්ද? මේකෙන්ද? අභ්‍යන්තරකින්ද? මේ බාහිරට ලැබෙන කින්ද? බාහිරට ලැබෙන. ඔක තමයි කාරණාව. එතකොට බාහිරට ලැබෙන එකෙන් වැඩ කරද්දී බාහිරට ලැබෙන කෙනාගේ මේ බාහිරට ලැබෙන එකේ අඩු වෙන තමයි ඔයා කියන බැටරිය බෑගෙන යන්නේ නැත්නම් බැටරිය බැස්ස කතාවට වචනේ ඉන්නේ ඒක. එහෙනම් අපිට වැදගත්ම දේ මේ තියෙන විභවය නේද දරුවෝ? බාහිරට ලැබෙන විභවයක් IR කියන කෙනා නේද වැදගත්ම දේ. උඹ තේරුම් ගන්න. එතකොට බාහිරට ලැබෙන විභවය කොහොමද කියලා හොයන්න ඕනේ. එතකොට සාමාන්‍ය කෝෂයකින් හරිද? ඉවතර ධාරාවක් යනවනම් මේ කෝෂයේ දෙකලවර විභවාන්තරය. මේ තියෙන්නේ මොකද්ද? කෝෂයේ විදුද්ගාමක බලය. මේ තියෙන්නේ මොකද්ද? කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එතකොට මට වැදගත් වෙන්නේ මේකද බාහිරට ලැබෙන එකද? ආන්න හරි. බාහිරට ලැබෙන එක. ඒක V සමාන. හරිද?
මොකක් කියලාද ගන්නෙ? E ඍණ IR. ඉවතර ධාරාව නම් විභවය V සමාන මොකද්ද? E ඍණ IR. බැරි වෙලා ධාරාව ඕම තියෙද්දි කෝෂය ඕම තියෙද්දි ඒක තුලට එනවා නම් එතන මොකද්ද? V සමානයි E ධන IR. ඔකත් ලියන්න දරුවොතන ටක් දාලා කටුකොලේ. කෝෂයෙන් ඉවතර ධාරාව නම් කෝෂයේ තුලට ධාරාව කියලා ලියන්න. පුළුවන් තරම් ලියන්න. ඔය පාඩම ලියලා ගන්න කොටසක් ඔතන තියෙන්නේ. හරිද? පොඩ හදාගන්න. මොකද පාඩම එකපාර මම දන්න ඔළුවට යන්නේ නැහැ. හැබැයි ටික කරාම ධාරාව කියන ලොකුම කොටස ලෝට ගිය තනික වැඩක් නෑ දරුවෝ. යාන්ත්‍ර විද්‍යාවේ කාර්ය ශක්තිය කළාට පස්සේ තාපන මේ මම ගොඩක් වෙලාවට තරල විද්‍යාවට එනවා. හරිද? තරල විද්‍යාව කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක්. මම ඒ කොටස කරලා දෙනවා පුළුවන් තරම්. ඒක පුළුවන් තරම් ගණන් ප්‍රමාණ ටික හදන්න බලන්න try කරන්න. මොකද ධාරාවයි ඔය ප්‍රධාන ලකුණු තියෙන තැන් ටික ඔයාගේ ඇඟේ තිබ්බොත් කිසි කරදරයක් නැහැ භෞතික විද්‍යාව කියන කොටස. හරිද? ඊට දැන් ඔයාලට මේ වෙද්දී ආලෝකයේ පළවෙනි ටියුට් එකේ ඉවර වෙන්න ළඟයිද? හරිද? ඒක තර්කයක් එදා ලයිට් නැති හින්දා තර්කය ලිව්වා මං හිතන්නේ. ඒකයි කියලා දෙන්නම්. එතනින් පස්සේ ආලෝකයේ තියෙන කාචයි උපකරණයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. තාපය අද තාප මිතිය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අපි ගණන් ටික හදලා ඒකේ බැරි ටික සාකච්ඡා කරලා ඒකේ අඩුපාඩු ටික හදමු. ඊට පස්සේ ඊළඟ සතිය අඟහරුවාදට දෙන්නේ තාපයේ සංනයනයේ සංවහනය කියන කොටස. ඒත් හොඳ ලකුණු තියෙනවා. ඔය තාපයයි තාප සංවහනය කළොත් ප්‍රැක්ටිකල් ඔක්කොම ඉවරයි. ප්‍රැක්ටිකල් 4ක් ඉවර කරන්න පුළුවන් තාපයේ තාප සංවහනය ටික කරලා දැම්මොත් එහෙම. ඒකට තාපයේ තියෙන වලට ඉතුරු වෙන ලොකු කොටස් නෙමේ ඉතුරු වෙනවා ලොකු. තියෙන වාස්පේම. ඊට වඩා දරුවෝ හොඳ ලකුණු ගන්න තැන් ටික ගොඩක් වෙලාවට සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙයි. ඒ කියන්නේ වල ලකුණු ගන්න ප්‍රමාණ ටික ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒක කියන්නේ ළමයි අවසානයේදී අපිට මේක ඇතුලේ දඟලන්න බෑ. බොරුවට කළා කිව්වට අපි පාඩම ඉවරනා කිව්වට ළමයිට දෙන වැඩක් නෑ ඕක ඇති. දැන් ඔයාලට තේරෙන ප්‍රශ්නයක් වුණා තාද ඊදා රැය ලයිට් නැති වුණා ළමයි ප්‍රශ්න ටික අහනවා. ඇයි ඒ? Taman ධාරාවේ ගණන් ටික නැහැදී බැරි ටික අහන්න. මේ ප්‍රශ්නයක් නෑ මට මේ ගාන තේරෙන්නේ ඇයි මේ කියන්නේ නැත්තේ. එතකොට ටික ගණන් ටිකත් එක්ක ළමයි ඉස්සරහට යනවා. මේකේ Tamanගේ මහන්සිය පුළුවන් තරම් තියන්න. ඒ කියන්නේ මහන්සිය කියන්නේ අසීමිත මහන්සිය නෙමෙයි යම් ප්‍රමාණයක දඟලන්න. නැත්නම් පේපරයක් දුන්න වෙලාවෙ ඉඳලා අරක අමාරුයි මේක අමාරුයි මේක දැක්කේ නැහැ මේක කරන්න බෑ කියන එක තියෙනවා. තවලට මම එදා කිව්වා ස්ට්‍රක්චර් දැන් 3ක් ඉවරයි. හරිද? ස්ට්‍රක්චර් 3ක් ඉවරයි කියන්නේ මම උපකරණ ටික ඔයාලට කළා. ඊට පස්සේ ඒක තව උපකරණයක් තියෙන්නේ ගෝලමානේ විතරයි. මම ඒ දුන්න ගමන් ඊට පස්සේ ප්‍රශ්න 3ක් දෙනවා ඔයාලට ස්ට්‍රක්චර් ඩිසේ පේපර් එකක් තියෙන ඊළඟ සවුන්ඩ්. හරිද? ඒකට ඒකට ලෑස්ති වෙන්න මොකද හොඳට පාඩම් කරලා ලියන්න කට පාඩම් කරලා ලියන්න. හරිද? ඒවා මා හිතන්නේ එන පෙරවලට හිතන කාරණා නෙමෙයි අපි. අපි මේ දේවල් වලදී ළමයින්ට ලකුණු වෙන්නේ දැන් පේපර් වල 50 ලිව්වත් කොහොම පේපර් වල ලකුණු වැඩි වෙන්නේ නැහැ. ළමයි දැන් try කරන්න ඕන අපි පේපර් එක ලියලා කොහොමද ලකුණු වැඩි කරගන්නේ? නැත්නම් හැමදාම ලකුණු 30යි මට 30යි මම මොකද කරන්න කියලා අහලා වැඩක් නැහැ නේ කරුවා හැමදාම. අපි දැනගන්න ඕනේ අපි කොච්චර බුද්ධිමත්ත මේකද අපි කොහොම හරි වැඩ කරලා අපි ලකුණු 40ට 50ට එන්න ඕනේ. try කරන්න ඕනේ. එතකොට ළමයි එතකොට පේපර් එකට මහන්සියක් වෙනවා. මම මේකේ කොහොම හරි ගන්නවා ලකුණක් කියන්නේ. දැන් සතියේ දැන් මේ අද තිබ්බාම අද බලන්න ඉතින් සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න දෙකක් විතර ඒ දෙක සාකච්ඡා කරලා දෙන්න. එතකොට තේරෙනවා තමන්ගේ අඩුපාඩු කොහෙද තමන් කොහොමද බලන්න ඕනේ වෙනස් වෙනවා. මම කැම්බෙලෙම කියනවා. කොහොමද තව පේපර් 8ක් විතර ලියව ගන්න ඕනේ ඔයාලා. ඒ ටික ලියලා තමන්ගේ අඩුපාඩු ටික හදලා ප්‍රශ්න ටිකක් හදලා තමන් තව ප්‍රශ්න ටිකක් දැන් ඔයාලා වෙනම MCQ කරලා තියෙනවා දැන් ධාරාවටම දාලා මම හිතා 100ක ලං වෙන ප්‍රමාණයක් පැන්න. මේ සති ටිකට. හරිද? ඒතකොට සෑහෙන ප්‍රමාණයක ගී කියන කේසයකෙත් දැන් මම හිතා කිව්වම කට්ටිය කරලා තියෙනවා. හරිද? ඒක කරනවා බයත් හරි කරගන්නවා. ඒතකොට ප්‍රශ්න ටික දැකලා දැන් ආලෝකෙත් බැරි ඒවා තියෙනවා කියලා කිව්වා. ඒක හරි. මම ඒක පිළිගන්නවා. මට වෙන්න ඕනේ ඔයා කොහොම හරි ප්‍රශ්න ටික කලබලයක් නැතුව පාඩුවේ ඉඳගෙන කරන එක. ළමයි විභාගෙට තියාම ඔයා තනියෙන් කරන්නේ මාත් එක්ක මම නෑ. කොයි ගුරුවරයා නෑ. මේක ඔන්ලයින් දැම්ම මේක බලන්න කිව්ව සාර්ථක නෑ හැමතැනම. හරිද? ඇත්තම කතාව ඒක. ඔයා දැනගන්න ඕනේ Taman තනියෙන් කරන ප්‍රමාණයක ඉච්චම තමයි ඔයාට විභාගෙදී මේ ප්‍රශ්නය මෙහෙමනේ හදන්නේ. හදලා තියෙනවනේ මං කියන තැනට එන්නේ. හරිද? හරි. එතනින් පස්සේ අපි යන් හරි නේද? හරි. බලන්න එකපාරක් ওই කාරණා ටික අපි අද යන්නේ කර්ච් ඔෆ් ටික පටන් ගන්න හදන උතනින් පස්සේ. පුතේ. ඔව්. කෝෂයක විදුද්ගාමක බලය 12 වෝල්ට් වෙනවා. අපි කෝෂය ගත්තොත් මේ තියෙන කෝෂ විදුද්ගාමක බලය 12යි හොඳට අහගන්න. කෝෂයක විදුද්ගාමක බලය 12ක් වන අතර අභ්‍යන්තර ප්‍රතිරෝධය 2යි යෝග. අභ්‍යන්තර ප්‍රතිරෝධය එතනින්මයි දාන්නේ. මේ කවුද මොනාර්ද සිම්පල් ආර් නේද? සිම්පල් ආර් තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ කවුද? විදුද්ගාමක බලය. හරිද? ඊට පස්සේ මේ කෝෂයට සවිකරණ අභික්‍රියාවද සවිකරණ කියන්නේ ප්‍රතිරෝධයක් මේ විදිහට සම්බන්ධ කර. ඒ කීයද? R සමානයි 22යි ඕම්. හරිද? 22යි ඕම් ප්‍රතිරෝධය සවිකල විරදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය ගණනය කරා. අග්‍රතර කෝෂයේ අග්‍රතර විභවාන්තරය කියන්නේ මේ එකනේ. ඔක ගණනය කරන්නේ කියලා.
හරිද? ඒතර කෝෂයේ මේ සෝරි කෝෂයේ අග්‍ර අතරද විභවාන්තරය නේද? කෝෂයේ අග්‍ර අතර කියන්නේ මේ දෙක කෙලව. අන්න ඒ කිව්වත් හරි මේ කිව්වත් හරි නේද? මෙතන ලුවත් කබිර මෙතන A දැම්මත් මෙතන A මෙතන B දැම්මත් මෙතන B. මම මෙතන A දා ගන්න මෙතන B දා ගන්න. මෙතන A මෙතන B. හරිද? ඒක තේරෙනවද? හරි. මේකෙදි අපි කෝෂයේ දෙකලවර විභවාන්තරය කියන්නේ ධාරාව මේකෙන් කෝෂයෙන් මක් වෙනවද දරුවෝ ඉවතර නේද? I. හරිද ලකුණු කළා. එහෙනම් කෝෂයේ දෙකලවර විභවාන්තරය කියන්නේ ඉවතර ධාරාව නම් කොහොමද දරුවෝ VAB සමානයි හදලා කියන්නේ. E ඍණ IR. හරිනේ. ඔච්චරයි සමීකරණ වෙන මොකුත් නැහැ නේ අපේ තර්කයේ රීඩ. ඒතර VAB සමානයි. E කීයද? හොයන්න ඕනේ. E දීලා තියෙනවා 12යි. I හොදන්නේ නැහැ. R කීයද දරුවෝ? 2යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ කාගේද දරුවෝ? I ගේ ප්‍රශ්නයක් තියෙනවා. ධාරාව හොයන්න ඔය පරිපථයේ ධාරාව හොයන්න විදියක් කියන්නු. V සමානයි IR ධාරාව හොයන්න දාන්න පුළුවන් නේද පරිපථයට? ඒතර V සමානයි IR දැම්මොත්. විභවය කීයද දරුවෝ? පරිපථයට දෙන විභවය 12යි. සරලයි. I කීයද? හොයන්න තියෙන්නේ. R කීයද? 2යි 22යි කියන්න එපා. R මුළු පරිපථයට දැම්මේ කීයද දරුවෝ? 2යි 22යි. ධාරාව මෙහෙම යනවනම් දරුවෝ ශ්‍රේණිගතයි නේද ඔය ප්‍රතිරෝධ ටික? හරිද? එකම ධාරාව යනවනම් ශ්‍රේණිගතයිනේ කීයද එතකොට? 22 ධන 2යි. ඒතර 24යි. ඒතර I කීයද දරුවෝ? දශම පායි නැත්නම් භාගයයි ඇම්පියර්. අයියෝ දන්නව නේද? එහෙනම් මොකද කරන්නේ? VAB සමානයි මොකද්ද? 12 වතාවක් I කීයද? භාගයයි R කීයද? 2යි. එතකොට මෙයාට මෙයා කැපෙනවා මෙතන කීයද එන්නේ? 1යි. VAB සමානයි කීයද දරුවෝ? 12න් අඩු කරලා 1ක්. එතකොට VAB සමානයි 11යි වෝ. හරි. ඔව් ඊළඟ එකේ මොකද්ද කියන්නේ? විදුත්ගාමක බලය 10යි වෝල්ට් වන කෝෂයක් හරහා 2 ඇම්පියර් ධාරාවක් ගමන් කරනවා. කෝෂයක් තුලින් යන්නේ නේද? හරහා කියන්නේ ඒක තුලින් යන්නේ. නම් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා තියෙන 2 ඕම් නම් අග්‍ර අතර විභවාන්තරය. මේක මකන්නම්. හරිනේ. දැන් කියන්නේ කෝෂයේ තුලින් ධාරාවක් ගමන් කරනවා. බලන්න. කෝෂයේ තුලින් ධාරාවක් ගමන් කරනවා නම් කොහොමද ගන්නෙ? මේකේ කෝෂය තුලින් ධාරාව යන්නේ. හරිද? කෝෂයක් හරහා කියන්නේ ඒකයි. ඒතර I කීයද දරුවෝ එකකින් යන 2 ඇම්පියර්. විදුත්ගාමක බලය 10යි වෝල්ට් නේ. එතකොට ප්‍රතිරෝධය කීයද? 2 ඕම්. තුලින් යනවා නම් සමීකරණේ V සමානයි දෙකලවර විභවාන්තරය EAB කියලා දානනම් අර දෙකලවරින්ද E ධන IR. එතකොට VAB සමානයි මොකක්ද දරුවෝ? E කියගේ 10යි. I කීයද දීලා තියෙනවනේ හොයන්න දෙයක් නැහැ 2යි. R කීයද? 2යි. එතකොට කීයද VAB සමානයි? 10යි 2 2 4යි. එතකොට කීයද 14යි. එතකොට බලන්න ඔයාලට තුලින් ධාරාව යනවනම් කෝෂයේ දෙකලවර විභවාන්තරය මක් වෙනවද ටික? වැඩි වෙනවා. වින්දර ගොඩක් වෙලාවට බාහිරට ලැබෙන විභවය මක් වුණාද ඉවතට යනවනම් අඩු වුණා. තුලින් යනවා නම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද බලන්න. මාතෘකාවේ ඉන්න කර්චොෆ් නියම. හරි. ළමයි කර්චොෆ් නියමයට තේදී ධාරා විද්‍යුතයේ පටන් ගන්න හොඳම කොටසක්. හරිද? කර්චොෆ්ගේ නියම දෙකක් උගන්වනවා. එකක් කවුද? පළවෙනි නියමය, අනිත් කෙනා දෙවෙනි නියමය. බලන්න කර්චොෆ්ගේ පළවෙනි නියමය. ඒක දන්න ඔයාලා. කර්චොෆ්ගේ පළවෙනි නියමය කියන්නේ මොකද්ද? බලන්න කියවලා. පරිපථයක සංදියක් වෙත ගලා එන ධාරාවන්ගේ වීජයික්‍ය සංදියෙන් ඉවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට මක් වෙනවද? සමාන. ඒ කියන්නේ මොකක් හරි සංදියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයි. මම ගත්තොත් මේ තියෙන I1 මේ තියෙන I2. හරිද? මෙතන ඉවතට යනවා I3 මට කියන්න බෑ I2 ම යනවා කියලා. මෙතන ඉවතට යනවා I4. එයා කියන්නේ සංදිය වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංදියෙන් ඉවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට මක් වෙන්න ඕනේ කියලාද? සමාන වෙන්න ඕනේ. ඒක හරිද නැද්ද වර්ග? ඒක හරි නේද? අපිට මතකද අපි පරිපථවල ධාරා හරි ලකුණු කරද්දි මම ඔයාලට කිව්වා. අන්තිමට මක් වෙන්න ඕනේද මේක දැන් බෙදිලා ගියාට? හරිද? මෙතනින් ඉවතට 10යි ඇම්පියර් ආවොත් හරිද? මේට 3ක් ගියා. මෙතන උඩට යන්නේ කීයද?
7යි නේද අපි නොදන්න මේක මේ ගණන් නැතුව දන්න දෙයක් නේ නේද? ඒතකොට මෙතනින් ගියාම 13යි 7යි. ආයි මෙතනින් යද්දි කීයද දරු? මෙතනින් යද්දි කීයද? මේ පැත්තෙන් 7 එනවා මේ පැත්තෙන් 3 එනවා ආයි මෙතනින් කීයද එන්නේ? 10යි. ඒතකොට මේ බලන්න සංධියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ වීජයික්‍යමක් කියලා. මේ වීජයික්‍යමක් කියලාද සමාන වෙලා තියෙනවා. එහෙනම් ඕක දන්න කරුණ. හරිද? මහා මේ හින ගණිතමය සංකල්පයක්වත් මුකුත් නෙමෙයි. සංධියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ වීජයික්‍යමක් වෙනවද? සමාන වෙනවා. හරිද? සංධියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට සමානයි. ඕකට අපි කිව්ව ළමයි ආරෝපණ නියමය නැත්නම් ආරෝපණ සංස්ථිතිය කියලා කිව්වේ. හරිද? මොකද කියන්නේ ඕකට පළවෙනි නියමයේද ආරෝපණ නියමය කියනවා නැත්නම් ආරෝපණ සංස්ථිතිය කියලා ලියනවා. හරි. බලන්න ළමයි. ඒකේ තියෙනවා ආරෝපණ නියමය කියන තැන වරන් ඇතුලේ දාගන්න ආරෝපණ සංස්ථිතිය කියලා. හරි. පරිපතේ බලන්න පරිපතයක සංධියක් වෙත ගලා එන ධාරාවන්ගේ වීජයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට මක් වෙනවද? සමාන වෙනවා. හයිලයිට් කරන්න දරුවෝ ඉගෙන තර රතු පෑනින් ඉරක් ගහන්නේ සම්පූර්ණයකට. කටපාඩම් වෙන්න ඕනේ මං ආනම ඈ. හරි. ඊට පස්සේ කර්චොෆ්ගේ දෙවන නියමය කියවන්න ඕක තමයි දරුවෝ නියමය. කටු කොලයක් ගන්න දරුවෝ මුලින්. මේ පරිපතේ අඳින්නේ. මේ මක් කරලා තියෙන්නේ මෙතන. භූගත කළ විභවය කීයද දරුවෝ? ප්‍රදක්ෂය එක. මේකට කියනවා සංකීර්ණ පරිපත කියලා. එතනවා යන්නේ සංකීර්ණ පරිපත වල ධාරා හොයන්න ඒ දේවල් වල. හරි නේද? හරි. චූටි ප්‍රශ්නයක් තව තියෙනවා. හරිද? ප්‍රශ්න ළමයි මට තියෙන්නේ. ළමයි කර්චොෆ් නියම මොකටද ඕනේ වෙන්නේ මං හිතා. දැන් කර්චොෆ් උගන්වනවා ඒක ඇත්ත. දැන් මම එකකුත් කිව්වා සංධියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ විද්‍යයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ විද්‍යයික්‍යයට සමානයි කියලා කිව්වා. කර්චොෆ් උගන්වන්නේ ඇයි මං? සිලබස් එකේ තියෙන ආතලයකට උගන්වන්නේ. හේතුවක් දෙන්න දරුවෝ. ඇයි උගන්වන්නේ කියලා? මොකටද කර්චොෆ් කියන්නේ? මොකටද කියන්නේ? මොකටද උගන්වන්නේ දරුවෝ? ළමයි කර්චොෆ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සංකීර්ණ පරිපතේ කියන ධාරා හොයන්න. ඒ කියන්නේ මේ පරිපතේ යන ධාරා ටික හොයන්න තමයි කර්චොෆ් එක උගන්වන්නේ. හරිද? වෙන මොකේටවත් නෙමෙයි. ඔයාලට අර දැන් E = IR දාලා කරන්න බැරි දේ මොකද වෙන්නේ? සංකීර්ණ පරිපතවලදී අපි කර්චොෆ් නියමයේ පාවිච්චි කළා මොකද වෙන්නේ? ධාරා හොයන්න තමයි ඔයාලට පුරුදු කරන්නේ. අහගෙන ඉන්න හොඳට ඈ. එතකොට ළමයි පළවෙනියෙන් කියනවා සංධියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංධියේ නිවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට මක් වෙනවද? සමාන වෙනවා. ඔක පළවෙනි තර්කය. ඒක පළවෙනි අපි නියමයේ විදිහට ගත්තා. ඒකට නමක් කිව්ව කවුරු කියලාද? ආරෝපණ සංස්ථිතිය කියලා කිව්වේ. හරිද? ඊට පස්සේ කර්චොෆ්ගේ දෙවන නියමය කියන එක ඇතුලේ. හරිද? කර්චොෆ්ගේ දෙවන නියමය කියලා කියන්නේ මේ තියෙන සංකීර්ණ පරිපත. හරිද? මේක මෙහෙම දෙයක් වෙන්නේ. විනාඩියක් අහන්න. ළමයි මේකේ තියෙනවා ප්‍රභව විදියට දකින්න කී දෙනෙක් ඉන්නවද කියන්නකො. හරිද?
ප්‍රභව කවුද? මේ පරිපථයට දෙන්නේ මොනවද? විදුලියෙන් වෝල්ටේජ් එක දෙන්නේ කවුද? කෝෂ කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3ක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධ මෙයාගේ 1යි, මෙයාගේ 1යි, මෙයාගේ 2යි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන්න කෝෂ හොඳද නැද්ද? දැන් කියන්න දාස්. අභ්‍යන්තර හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ කෝෂය අපිට ඵලදායීතාවය අඩු වෙනවා දරු. හරිද? මම දන්නේ කෝෂයට කොහොමද කියන්නේ? අපිට ලැබෙන ඵලදායීතාවය බාහිරට ලැබෙන විභවමක් කරනවද යටක් ගන්න? අඩුවීමක් තියෙනවා. යම් අදහස් ගන්න. ඒක මාර වටිනවා. හරි. දැන් ඊට පස්සේ ළම මේ තියෙන කෝෂ පද්ධතිය නැත්නම් මේ තියෙන කෝෂ 3 දෙනෙක් ඉන්නවා. හරිද? ඔයාලට කියන්න පුළුවන්ද මෙතනින් යන ධාරාව ගැන අදහසක්? දැන් මෙතනින් ධාරාව ආවොත් මෙතනින් ධාරාවක් මේ කෝෂේ ධාරාව එවුවොත් මෙයාට එවන්න බැයිද? පුළුවන්. කෝෂ ධාරාව එවන්න පුළුවන්. ඊට පස්සේ ඔන්නම් මෙතනින් ධාරාව එවන්න පුළුවන්. පුළුවන් වෙන්නේ. හරිද? හැබැයි ඔයා දන්නවා මෙතනින් ධාරාවයි මේ ධාරාවයි ඔක්කොම ඇවිල්ලා ආයෙ මෙතනින් කක්කුවොත් මක් වෙනවද ඒගොල්ලෝ එකිනෙකට? ධාරා මක් වෙනවද? ගැටෙනවා. ධාරා ගැටෙන්න පුළුවන්ද? බෑ. ධාරා ගැටෙන්න බෑ. මං කියලා දීලා තියෙනවා ධාරා කවදාවත් ගැටෙන්නේ නැහැ. ඒක තේරුම් අරගෙන යන්න. ඒකට අපි තමයි ලකුණු කරන්න ඕනේ මේක ඇතුළට. මේකේ ධාරා ලකුණු කිරිල්ල අපිට ඕනේ විදිහට කරන්න පුළුවන්. හරිද? ඒ ලකුණු කළා ඒක වැරදීමක් හෝ නිවැරදි වීමක් වෙනවා නම් වැරදිලා තියෙනවා කියලා හිතන්නකෝ ආ ධාරාවේ ලකුණු කිරිල්ල. ධාරාව රින වෙලා එන්නේ. ඒතර ඔයා ගත්ත පැත්තේ මොකක් කියනවද එතකොට? ඔයා යන පැත්තට ඔයා හිත පැත්තට නෙමෙයි යන්නේ. ඒතකොට තේරුම් ගන්න ඕනේ අනිත් පැත්තට කියලා. අපි වෙනස් කරන්න යන අපි හිතා ගන්නවා විතරයි වෙන්නේ. මං කියපේක තේරෙනවද? මං හිතන්නකෝ මේකෙන් ධාරාව මාක් කළා කියලා. මේ එන ධාරාවේ ආවේ ඍණ උත්තරයක්. ඒකේ තේරුම මේ පැත්තට නෙමෙයි ධාරාව වෙන්නේ මෙහෙට නෙමෙයි කොයි පැත්තටද? අනිත් පැත්තට. තව කාරණයක් තියෙනවා. ධාරාව දෛසිකද අදීශකද? ධාරාව දිශාවක් නැද්ද? දිශාවක් නැහැ දරුවෝ. ධාරාවක් මොකද වෙන්නේ? අදීශයක් විදිහට ගන්න. හරිද? ධාරාව මොකද දරුවෝ? අදීශයක්. හරිනේ? ඒක මතක තියාගෙන යන්න. හරි. දැන් මට කියන්න මේකේ ධාරාව ලකුණු කරන්න ඕනේ. හරිද? ධාරාව ලකුණු කරන්න එක්කෙනාට කැමති විදිහට පුළුවන්. ඔයාලා කැමති ඕනම විදිහට ලකුණු කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගන්නව ක්‍රමවේදයක් මම හපන කියනවත් එහෙම කාරණයක් නෙමෙයි. ඒ ක්‍රමේ ටිකක් ලේසි ඔයාලා. හරිද? ඒකෙන් යද්දි ගන්න ටිකක් හතරදරයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ධාරා මේක දැන් ඔයා දැක්කම කියන්නේ මේක ලොකු දෙයක් නෑ. සමගාමී සමීකරණ දෙයක් හදනවා සුළු කරනවා. ඔච්චර තමයි තියෙන්නේ. මේ කියවල තියෙන අන්තිමට සමගාමී සමීකරණ දෙයක් හදලා සුළු කිරිල්ල තියෙයි. ඒ වගේ එච්චර පොඩි දෙයක්ද තියෙන්නේ අපි වගේ අයට කියලා. ඔව් ඒක පොඩි දෙයක්. හැබැයි ළම මේකේ වරදින්නේ තියෙන ඉඩකට ගොඩාක් වැඩි. හරිද? මොකද ධාරා ලස්සන උත්තර දෙන්නේ නෑ. විභාගවල නම් ටිකක් ලස්සනයි උත්තර. ඒ වුණාට අපි හදන ගණන් එකකවත් ලස්සන නෑ උත්තර. හරිද? ඒකට අපි පරිස්සමට සුළු කිරිල්ල කරන්න ඕන. හරි. එතකොට යා කියනවා පළවෙනියෙන් මෙන්න මේම දෙයක්. මේකේ විභවය සපයන්නේ කවුද දරුවෝ? 12 සපයනවා, 4 සපයනවා, 6 සපයනවා. ඔය කට්ටිය සපයනවා හොඳ අහගෙන ඉන්න. එතකොට විභවය සපයන්න පුළුවන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට අපි කියනවා මෙන්න මේම දෙයක්. ඔගේ කර්සර්ගේ දෙවෙනි නියමය. ඒකේ තියෙන ශක්ති සංසිතිය. කලින් කෙනාගේ ආරෝපණ සංසිතිය. දැන් තියෙන කෙනාගේ ශක්තිය සංසිතික් කරන්නේ. ශක්තිය කවුද දෙන්නේ? කෝෂ වලින් දෙන ශක්තිය කාටද යන්නේ? බාහිර ප්‍රතිරෝධ වලට යයි අභ්‍යන්තර ප්‍රතිරෝධ. ඒ දෙන ශක්තිය මොකද මේ විදුලි දැන් හිතන්න විදුලි බල මණ්ඩලයෙන් දෙන ශක්තිය ටික මේක දැන් විද්‍යුතය දෙනවනේ. මෙතන මේ ෆෑන් එකට යනවා. ඊට පස්සේ ඇතුලේ ෆෑන් වලට යනවා. ලයිට් වලට යනවා. ඊට පස්සේ අපි මොකද්ද හීටරයක් හරි පාවිච්චි කරනවා හීටර් එක. ඔය ශක්තියින් ටික බෙදි මේ ටිකට යනවා. ඒතර එතනින් ආපු ශක්තිය කීයකට බෙදුවද කියලා හොයාගන්න පුළුවන් නේද අපිට? කීයකට බෙදෙනවද කියලා බලන්න පුළුවන්. එහෙනම් මේ එන ශක්තියින් කාටයිද බෙදන්නේ? එක උපකරණ. උපකරණ කියන්නේ කවුද? උපකරණ කියන්නේ මොනවද කියන්නේ? ප්‍රතිරෝධය දරුවෝ. දැන් මේක උපකරණයක්. ෆෑන් එක. මේ ලයිට් එක මොකද්ද? උපකරණයක්. අපි පාවිච්චි කරන හීටරේ මොකද්ද? උපකරණයක්. ටීවී එක මොකද්ද? උපකරණයක්. ඒක ප්‍රතිරෝධයක් තමයි. ඒක ඇතුළේ ප්‍රතිරෝධ තියෙනවනේ. ඒතර ඒව මොනවටද වැටෙන්නේ? උපකරණ ගණයට වැටෙන්නේ. මේගොල්ලෝ මොන ගණයට වැටෙන්නේ දරුවෝ? කෝෂ ගණයට වැටෙන්නේ නැත්නම් ප්‍රභව ගණයට වැටෙන්නේ. හරිද? තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මෙන්න මේ දෙයට මට උත්තරයක් දෙන්න. හරිද? ඔයා මම ප්‍රතිරෝධයක් ගත්තොත්. මේ දෙන ප්‍රතිරෝධය. මේක අහලා මයන්න. මෙතන A මෙතන B න. හරිද? ධාරාව ගලන්නේ මෙතන ඉඳලා මෙහිට. ඔන්න ධාරාව උඩින් ඉඳලා ගලන්නේ. විභවය වැඩි කොතනද? හදලා කියන්නේ එකපාරට එන්න ඕනේ. විභවය වැඩි කොතනද දරුවෝ? A වල වැඩි. කතාවක් නැන්නේ. ධාරාවක් ගලන්නේ විභවය කොහේ ඉඳලා කොහෙටද දරුවෝ? විභවය වැඩි තැන ඉඳලා විභවය අඩු තැනට. ඒතර VA වල විභවය විශාලයි ලොවෙත් කාට වඩාද? VB ට වඩා. හරිද? හරිද? හරි. ඔක දන්නද යන්නේ අපි? ඔක මේ ඕම් නියමෙත් කිව්වනේ. හරි. ඊළඟට කාරණාව. මේ තියෙන්නේ කවුද? කෝෂය. මෙතන A මෙතන B. ධාරාව එනවා මෙහෙන්. කොතනද විභවය වැඩි? A වලද B වලද? හානවන් ගානේ පොඩි කාරණේ මං අහන්නේ. මේක ඕනේ මේක මල වදයක් නැත්තම් වාට.
මේක A වලද B වලද? දරුවෝ මේක වැඩි A වල. මේක ප්‍රතිරෝධයද කෝෂයද? හරි මේක ප්‍රතිරෝධ තිබ්බට මට අදාළ නැහැ. මේක අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. මේක E තියෙන්න පුළුවන්. R තියෙන්න පුළුවන්. ඒක එකක්වත් හිතන්න එපා. මේක ප්‍රභවයක්. ප්‍රභවයක විභවය වැඩි වෙන්නේ කොයි පැත්තේද දරුවෝ? ධන පැත්තේ විභවය වැඩි. ඒක ධාරාවෙන්නේ මෙහි ඉඳලා දුන් ධාරාව මෙතනින් මේ මේකෙන් ඇතුළටදී ධනින් එළියට නේද යන්නේ? ධනින් එළියට ගියත් වැඩක් නැහැ. ධාරාවෙන් දිශාවක් ඔයාලට අදාළ නැහැ. විභවය වැඩි වෙන්නේ කොයි පැත්තේද? අනිවාර්යෙන් කෝෂයක ධන පැත්ත. ඒතර මේ පැත්තේ විභවයක් වෙනවද දරුවෝ? අඩු වෙනවා. ඍණ පැත්තේ විභවයක් වෙනවද? අඩු වෙනවා. කෝෂයක ප්‍රතිරෝධක විභවය වැඩි වෙන්නේ. ප්‍රතිරෝධක විභවය වැඩි කොතනද? ධාරාවේ එන පැත්තේ විභවය වැඩි. ඊට පස්සේ යන පැත්තේ විභවයක් වෙනවද? අඩුයි. ඒක ගලන තැන ඉඳලා බලන්න පුළුවන්. ඒතර මේකේ බලනවනම් කොහොමද වෙන්නේ? ධන පැත්තේ විභවය වැඩි වෙනවා. ඍණ පැත්තේ විභවයක් වෙනවද? අඩු වෙනවා. හරිද? ප්‍රභවයක විභවය වැඩි වෙන්නේ කාගේද දරුවෝ? ධන පැත්තේ. අනිත් පැත්තේ විභවයක් වෙනවද? එතකොට අඩු වෙනවා. එච්චරයි තර්කය. මේ කෝෂයේ ප්‍රතිරෝධය එක වගේද? නෑ දෙවිදියක්. හරිද? ධාරාවේ ගමන් මාර්ගයේ මෙහාට බලපාන ධාරාව යන පැත්තවත් ඒක නෑ. ඒකේ බලපාන්නේ මොකද්ද? විභවය වැඩි කොහෙද? විභවය අඩු කොහෙද කියන තර්කයෙන් කෝෂයේ ධන පැත්තේ විභවය වැඩි වෙනවා. කෝෂයක ඍණ පැත්තේ විභවයක් වෙනවද දරුවෝ? අඩු වෙනවා. ප්‍රතිරෝධක මොකද වෙන්නේ? ධාරාව එන පැත්තේ විභවය වැඩි, යන පැත්තේ විභවය අඩුයි. විභවය වැඩි තැන ඉඳලා විභවය අඩු තැනට තමයි ප්‍රතිරෝධක ගලන්නේ. කෝෂකේම කතාවක් කියන්නේ නෑ. උපකරණයක්, එයාගේ ප්‍රභවයක්, එයා නිර්මාණය කරන කෙනෙක්. එයා කොයි පැත්තටද වැඩි වෙන්නේ? ධන පැත්තේ විභවය වැඩි, ඍණ පැත්තට වඩා. හරි නේද? ඔය තර්ක දෙක තියාගෙන යන්න හොඳට ඔළුවේ. ඔය දෙකත් එක ගණන් වලට යන්න ලේසියි. කර්චොෆ්ගේ දෙවන නියමය. හරිද? එයා කියනවා මේම දෙයක්. මොකක්ද දන්නවද? පළවෙනි තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක. හරිද? තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක. අහගෙන ඉන්න. තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක සලකනු ලබන දිශාවක් ඔස්සේ. හරිද? කෝෂවල විද්‍යුත්ගාමක බලයන්ගේ වීජයික්‍ය එම දිශාව ඔස්සේම එක් එක් උපකරණයේ පවතින විභව බැසමාල්ගේ එකතුවට සමානයි කියලා කියනවා. මොකද කිව්වේ? තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක. දැන් අහගෙන ඉන්නවා මම අහන එක එකක් ඈ. තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක සලකනු ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විද්‍යුත්ගාමක බලවල වීජයික්‍ය එම දිශාව ඔස්සේම පවතින එක් එක් උපකරණවල විභව බැස්මල්ගේ එකතුවට නැත්නම් වීජ එකතුවට සමානයි. වීජ එකතුව කියන්නේ එකතුව ගන්න. මොකක්ද ආයි කියන්නේ? තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක සලකනු ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විද්‍යුත්ගාමක බලයන්ගේ වීජයික්‍ය එම දිශාව ඔස්සේම උපාංගරා පවතින විභව බැස්මල්ගේ එකතුවට සමානයි. තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක තෝරා ගන්නලු සංවෘත පරිපතයක්. සංවෘතයි කියන්නේ වැහිච්ච පරිපතයක්. සංවෘත කියන්නේ වැහිච්ච පරිපත. ධාරාවේ යන්න පුළුවන් පරිපතයක්. සංවෘත පරිපත කීයක් තියෙනවද? මේකේ සංවෘත පරිපත කීයක් තියෙනවද? කීයක් තියෙනවද මේකේ සංවෘත පරිපත? අම්මට සිරි නෙමෙයි සංවෘත පරිපත කියේ. සංවෘත පරිපත මේ කීයක් තියෙනවද? සංවෘත පරිපත කීයක් තියෙනවද මේ? සංවෘත කියන්නේ වැහිච්ච පරිපත. බලන්න කියන්න කීයක් තියෙනවද? 2යිද? 3යිද? 1යිද? 4යිද? අනිත් 3වරපත් ආයි ඊළඟට. සංවෘත පරිපත 1යි 2යි දරුවෝ 3යි. මේ ඕලෙවල් කොටු කීයද? කොටු පුතේ? කොටු 1යි, කොටු 2යි, ලොකු කොටුවයි කොටු 3යි. මේ අම්සෙලා හොඳයි අද්දුක එක පැණි කඩන්න හරි. මේ බලනවා. කීයක් තියෙනවද සංවෘත පරිපත? 3ක් තියෙනවා. මේ ලොකු එක සංවෘතයි. දැන් ඔයගොල්ලෝ මෙතන මේක ඇරිලා වගේ කියලා දැක්කද? එහෙම එකක් නෙමෙයි මෙතන කෝෂයක් ඈ. ඒතර 1යි. හරිද මේ එකක්. මේ කවුද? 2යි. මේ ලොකු එක්කෙනා 3යි. සංවෘත පරිපත කීයද ඔක්කොම? 3යි. හරිද? ඒක මුලින් දැනගන්න ඕනේ සංවෘත පරිපත ගන්න. දැන් මේ කියන්න නැත්නම් ඉස්සරහට යන්න බෑ. තෝරා ගන්නා ලද සංවෘත පරිපතයක. හරිද? මේක මුලින්ම ළමයි අපි ඔක්කොම කලින් හරි මේ කතාවට එන්න කලින් ධාරා ලකුණු කරන්නේ. සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට ධාරා ලකුණු කරන්නේ මේ තියෙන උඩ කෝෂයෙන් නැත්නම් මේ තියෙන ලොකුම කෝෂයෙන් කියලා ගත්තට වැරද්දක් නැහැ. මොන කෝෂෙන්ද? තියෙන බලගන්න. තියෙන ලොකුම කෝෂයෙන් නැත්නම් මේ උඩ තියෙන කෝෂයෙන් හොඳයි. මම මෙතනින් ධාරාවක් එවන්නම්. මේකෙන් එන ධාරාව මම ගන්නම් I කිය. බලගන්න. මේ ධාරාව මෙතන එනකම් පල්ලෙහාට එනකම් එනවා. ඒක කවුද? I. බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන සංදියක් පේනවද? මේ සංදිය පේනවනේ මෙතෙන් දාවට. බෙදෙනවා අනිවාර්යෙන් කොයි පැත්තටද?
මේ පැත්තට එක්කෙනෙක් බෙදෙනවා. එයා සිම්පල් i කියලා ගන්නවා. පල්ලෙහාට බෙදෙන කෙනා ඒතර කවුද? අයිරින i කියලා ගන්නවා. හරිද? මේ ආපු ධාරාවෙන් මෙතෙන්ට එක ප්‍රමාණයක් ගියොත් ඉතුරු ප්‍රමාණය මෙතෙන්ට යන්න ඕනේ. ඒතර ඒක අයිරිනයි කියලා ලියන්න පුළුවන් නේද? හරිද? මෙතෙන්ට පහක් ආව නම් මෙතෙන්ට දෙකක් ගියා මෙතන කීයද කියලා ලියන්නේ? 3යි කියලා ලියනවනේ. 3යි කියන්නේ 5න් දෙකක් අඩු කරලා ලියන්නේ. එහෙනම් සිම්පල් i ප්‍රමාණයක් ගියොත් මෙතන පල්ලෙහාට කීයද යන්නේ? අයිරිනයි. ඒතර මෙතනින් කීයද? අයිරින i. මෙතෙන්ට කීයද? අයිරිනයි. මේ විභව කතාව වැඩක් නැහැ. මේක ගණන් ගන්න එපා. මේක අදාළ නැහැ. ඒක පස්සේ කතා කරමු. හරිද? භූගත කිවිල්ල ප්‍රශ්නයක් නැහැ. අයිරිනයි. ඒතර මෙතනින් කවුද එන්නේ? සිම්පල් i එන්නේ. මෙතනින් උඩට මොකද වෙන්නේ එතකොට? මේ දෙන්න එකතු වෙලා i වෙනවා. හරිද? ධාරාව ලකුණු කිරීම. ඔය දින් ධාරාව ලකුණු කරන විදිය. ඕක පුළුවන් ද ධාරාව ලකුණු කරන්න ඔයත්? ඔච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. මේ ක්‍රමයට මෙයා. මේ ක්‍රමේ ලේසි ළමයි. සමහරක් පන්ති වලදී උගන්වනවාට ධාරා කෝෂ දෙකකින් ලකුණු කරන්න. අවුලක් නැහැ. හරිද? ඊට වඩා මේක ලේසි. එකම පැත්තට කරගෙන ගණන් ලේසි වාරහද. හරිද? ගාන දාගන්න මේ ක්‍රමේ ලේසි. හරිද? ඍණ වුණොත් ඉතින් අපි දන්නවනේ මේකේ දිශා මාරු වෙන්න ඕන කියලා විතරක් ඔලුවට දාගන්න. එච්චරයි. කොහොමද i ලකුණු කළා? සංධිය වෙත ආව. සංධියමක් වෙනවද? දෙකට බෙදෙනවා. මේ පැත්තට කවුද යන්නේ? සිම්පල් i. ඊටු ටික පල්ලෙහාට මොකද? අයිරිනයි ගියා. ඒතර මෙතනින් පල්ලෙහාට මේ තෙන්ට එනකම් කවුද? මේ භූගත කතාව වැඩක් නැහැ ඔයාලට. හරිද? භූගත නම් විභව විතරයි බින්දු ධාරා බින්දු වෙන්නේ නැහැ. හරිද? ඒක පැත්තක තියන්නකො. මෙතනින් එනවා කවුද? අයිරිනයි. මෙතනින් කවුද එන්නේ? සිම්පල් i. මේ දෙන්න එකතු වෙලා i කවුද? i ගන්න. හරිද බලන්න? හරි. දැන් වාගේ කියන ලකුණු කරන්න දරුවෝ. ටූට් එකේ තියෙන නේද i සමාන බිඳුවයි කියලා ඒක අයින් කරන්න එතන කපලා දාන්න. මේ භූගත කතාව ඕනෙත් නැහැ ඔතෙන්. මේ භූගත එක අයින් කරන්න කොහෙද? ඒක ඕනේ නැහැ. පස්සේ මම භූගත කතාවට එන්නේ. මේක ඕනේ. අපි සමීකරණ ලියලා මෙයා. හරිද? ඔකට වැඩකොල්. ඊට පස්සේ IR කියලා ලියන්න ලෑස්ති. මේක දෙපාරක් ලියුවාම ඇති ළමයි ඈ දෙපාරෙන් පුළුවන් ඔයාලට දක්ෂතා අතරට එන්නේ. හරි. පළවෙනි එක I කියවන්න මේ මොකද කියන කාරණාව තෝරා ගන්නාලද සංවෘත පරිපතයක මම තෝරනවා සංවෘත පරිපතය. දැන් මම ඔයා මේකේ සමීකරණ ලියන ඔක්කොම කලින් මක් කරලා ඉන්න ඕනේද? ධාරා ලකුණු කරලා ඉන්න ඕනේ. ධාරා ලකුණු කරලා මේ දේවල් කළාට පස්සේ තමයි ඔයා සමීකරණයට යන්නේ. තෝරා ගන්නාලද සංවෘත පරිපතයක්. මම තෝරනවා සංවෘත පරිපතය මෙන්න මේක. සංවෘතයි කියන කෙන A B E F A බලගන්න. හරිද මම සංවෘත පරිපතේ? හරි නේද? ඒක ඔක තේරුවේ A B E F A කියන්නේ මේ පරිපතේ නේද? ආයෙත් එන්නම එල්ල තියෙන්නේ. තෝරා ගන්නාලද සංවෘත පරිපතේ. මේ කොහමද කරකෙන්නේ දරුවෝ? කරකෙන්නේ කොහමද? රවුමට නේද කරකෙන්නේ දැන්. හරිද? රවුමට කරකෙන්න වෙන්නේ. එතකොට අපි බලමු තෝරා ගන්නාලද සංවෘත පරිපතේ හරිනේ A B E F A මේ සංවෘත පරිපතේ. හරිද? ඔයා මුලින්ම කෝෂ වලින් කරන දේ කියන්නේ. මේ කෝෂේ කොයි පැත්තටද තියෙන්නේ? මේ පැත්තට. ඊතලි දාන්න. ඇයි මේ පැත්තට කියලා ගත්තේ? නෑ. ධාරාවේ ගමන් පැත්ත නෙමෙයි ගත්තේ. ධනාත්මයේ තියෙන පැත්ත ලකුණු කරා. ඒතර මෙයා කොයි පැත්තටද? ඒ පැත්ත. මේ කැරකෙනව නේද? මේක රවුමට නේද යන්නේ දැන්. ඒතර මේ කැරකෙන කොයි පැත්තටද? ඔය පැත්ත. ඒ කියන්නේ ධාරාව මෙහෙම රවුමට නේද එන්නේ? හරිද? මේ කොයි පැත්තටද කරගන්නේ? මෙයා මේ පැත්තට කරකවන. ඒතර මේකේ දාන මේ කෝෂ කරකවන්න හදන කොයි පැත්තටද? දැන් මේ සංවෘත පරිපතය ගත්තොත් මෙයා මෙහෙට කරකවන්න හදනවා. මෙයා කොයි පැත්තටද කරකවන්න හදන්නේ? උඩ පැත්ත නේද කරකවන්න හදන්නේ? මම මේ රවුමේ කැරකෙනවනම් හරිද? ඔයා හිතන්නකෝ මෙහෙම රවුමක් කියලා. හරිද? මෙතන ඉන්න මිනිස්සෙක් කරකවන්න හදන්නේ මේ පැත්තට නම් හරිද? මෙතන ඉන්න එක කොයි පැත්තටද කරකවන්න හදන්නේ? අනිත් පැත්තට කියලා නේද මට ගන්න වෙන්නේ. මේක රවුමට යනවනේ. හරිද? මෙතන මිනිස්සෙක් ඉන්නවා. හරිද? එයා මෙහෙට කරකවන්න හදනවා. මෙතන ඉන්න මිනිස්සෙක් කොයි පැත්තටද කරකවන්නේ? ඒතකොට මේ පැත්තට කරකවනවා කියලා හිතන්න. ඒතකොට රවුමට යනවනම් මෙයා මෙහෙට තල්ලු වෙනවා. මෙයා මෙහෙට නේ තල්ලු කරන්න ළඟ. හරිද? මේ ඔයගේ අනිත් පැත්තට තල්ලු කරන්න පුළුවන්. තල්ලු කරන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම නිකන් සරලව ගන්නකො. රවුමක් කියන එක තර්කෙත් එක්ක ගත්තොත් මෙයා මෙහෙට එවනවා. මෙයා කොයි පැත්තටද? අනිත් පැත්තට. හරිද? ඒකට අදාළ. හරිනේ? ඒතකොට මට කියන්න මම මේක ඔයා කරන්න ඕනේ අර ධන දිශාවට දාන ඉතලෙමක් කරන් තිරස්ව තියන්න බෑ චුට්ටක් කර්ව් කරන්න. මේකේ ධන දිශාවට දාන එක නමක් කරන චුට්ටක් කර්ව් කිරීම කරන්න. හරිද? එතකොට මේ පරිපතේනේ මම කරකෙන්න හදන්නේ දැන් අනිත් පරිපතේ ගැන මම හිතන්නේ නැහැ මොකුත්. මේ පරිපතේ කරකෙන්න හදන්නේ. එතකොට A B E F A කියන පරිපතේ ගත්තොත්. හරිද? හරි නේද? හරිනේ. එතකොට මේ දෙන්නේ මොකද්ද? මෙතන ධාරා ලකුණු කරලා තියෙනවනේ හරියටම. හරි. මෙතන කවුද තියෙන්නේ? කෝෂයගේ කීයද? 12යි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන කෝෂයගේ
4යි මේ කීයද 1යි. හරි. දැන් මට කියන්න. තෝරා ගන්නා ලද සංවෘත පරිපථයක සලකනු ලබන දිශාවක් ඔස්සේ මොනවද? මොනවද කියලා තියෙන්නේ? කෝෂවල විදුද්ගාමක බලවල බීජයික්‍ය. කියන්නයි තෝරා ගන්නා ලද සංවෘත පරිපථයක සලකනු ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලවල මරද 12යි. හරිද? එතකොට මේ හතර කොයි පැත්තටද තියෙන්නේ? අනිත් පැත්ත නේද? මේක මේ පැත්තට කරගෙද්දි මෙයා කරකවන්නේ කොයි පැත්තටද? අනිත් පැත්තට. එතකොට සලකනු ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලවල බීජයික්‍ය. හරිද? සලකනු ලබන පැත්තකට ගන්නවා නම් ඔයා සලකන පැත්තටම ඉන්නවා නම් ඒගොල්ලෝ බීජයික්‍ය ගන්න ඕනේ. අනිත් පැත්තට ඉන්නවා නම් බීජාන්තරය. ඒ කියන්නේ මොකද්ද කරන්න ඕනේ? දිශාව මාරු වෙලා තියෙනවා නම් ටක් ගාලා මක් කරනවද ඒක? අඩු කිරීම කරනවා. එතකොට 12 හරින කීයද? 4. හරිද නැද්ද? තෝරා ගන්නාලද කියන්නේ සංවෘත පරිපථයක සලකනු ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලවල බීජයික්‍ය. සලකන ලබන දිශාව ඔස්සේ මෙයා මේ පැත්තට කරකවනවා නම් මෙයා මේ පැත්තට ගන්නවා නම් එකම දිශාවක් නෙමෙයිනේ. එහෙනම් මෙයාගේ මෙයා මක් කරනවද? අඩු වෙනවා. තෝරා ගන්නාලද සංවෘත පරිපථය කියන්නේ සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලයන්ගේ බීජ ඓක්‍ය. හරිද? හරි. ඊට පස්සේ මොකද කියන්නේ බීජ ඓක්‍ය එම දිශාව ඔස්සේම එක් එක් උපකරණ හරහා පවතින විභව බැස්මාල්ගේ එකතුවට සමානයි. හරිද? ඔයා සැලකුවේ දැන් මේ කොයි පැත්තටද කරකුනේ? මේ පැත්ත ධන කියලා ගත්ත නේද ඔයා ඉබේම? අනිත් පැත්තට යන්නේම මක් වුණාද ඔයා ඔටෝමැටික්? ඍණ කළා නේද? ඒතර මේ පැත්තට ඒවා ධන අනිත් පැත්තට යන්නේම ඍණ. හරි. තෝරා ගන්නාලද සංවෘත පරිපථයක සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලයන්ගේ බීජයික්‍ය එම දිශාව ඔස්සේම පවතින උපකරණයන් වල විභවාන්තරයන්ගේ එකතුවට විභව බැස්මාල්ගේ එකතුවට මක් කරන්න ඕනේද? සමානයි. දැන් එතකොට මේ පැත්ත ලියලා ඉවරයි දැන්. හරිද? ඔන්න ඔයා පරිපථය දෙනවා මේ විදුද්ගාමක බල ටික. මේක බහින්නේ කාටයිද මේ? ඒව තියාගන්නේ කවුද? ඒව තියාගන්නේ කවුද? මේකේ තියෙන ප්‍රතිරෝධ ටික නේද? හැබැයි ප්‍රතිරෝධ මේ මං සලකන පැත්තටම යන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධ ටිකේ ධාරාව ටික කියන්නේ එකම පැත්ත නේද මගේ මේකේ? මේ බලන්න මේ ධාරාව කරගෙන එකම පැත්තට දිශා දෙකකටද? මෙතනින් එන කැපිටල් I ධාරාව මේ පැත්තට නම් ඇවිල්ලා සිම්පල් I කරගෙන මේ පැත්තටම නේද? එකම පැත්තට. එතකොට මම කියනවා නේද තෝරා ගන්නාලද සංවෘත පරිපථයක ආගන්න සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලවල බීජයික එම දිශාව ඔස්සේම මේ කෝෂවල කරගෙන කොයි පැත්තටද දරු? මේ ධාරාව යන්නේ කොයි පැත්තටද? කියන්නේ එකම පැත්තට. ඒතකොට මේක මම මුකුත් මාරු කරන්න දෙනවා ඍණ ධන කරන්න දෙයක් නැහැ. ඔක්කොම එකම පැත්තට නේද කරගන්නේ මේ ධාරාව. හරිද? මම අනිත් මේ ඍණ වෙන අවස්ථාවක් කියලා දෙන්න දැන්ට අවුලක් නැහැ නේද? එකම පැත්තට කරගන්නේ මේක. ධාරාව යන්නේ එකම පැත්තට නේද බලන්න. හරි. ධාරාව එකම පැත්තට. එහෙනම් මට ලියුවාගේ මොකද්ද? කියන්න මට. ධාරාව එක එක්කෙනාගේ විභවාන්තර I වතාවක්. හරිද? මෙතන විභවාන්තරය කීයද දරුවෝ මේ කෝෂෙ? අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවනේ. I වතාවක් කීයද? 1යි. ප්‍රතිරෝධයක් තියෙනවනේ 2ක්. ධන I වතාවක් කවුද? 5ක් ඉන්නව නේද? මං I වතාවක් 5 මුලින් ලියන ඊට පස්සේ I වතාවක් කවුද? 1. මෙතන ඉඳලා පටන් ගත්තා. 5 ඉන්නවා. ඒතර මෙතන විභවාන්තරයේ ඉන්නවා. ඉරසායි කවුද? මෙතන විභවාන්තරයේ ඉන්නවා. තව ධන I වතාවක් කවුද? 6 ඉන්නව නේද? හරිද? ඔක්කොම එකම පැත්තනේ අවුලක් නැහැ. ධාරාව යන්නේ එක පැත්තනේ. ඒ ටික අවුලක් නැහැ. ඊට පස්සේ කවුද? ඉවරයි මෙතන කැපිටල් I ගේ වැඩි ඉවරයි. තව කවුද ඉන්නේ මේ ටිකේ නේද? කියන්න. මම මෙතන ලියන්නම් ඈ ධන සිම්පල් I වතාවක් කවුද ඉන්නේ? 1 ඉන්නවා. ධන සිම්පල් I වතාවක් කීයද ඉන්නේ? 4. ඉවරයි නේද? ඔච්චරයි නේද ඉන්නේ? තේරුණාද වැඩි? හරිද? එහෙනම් ආයි හරිද බලන්න. තෝරා ගන්නාලද සංවෘත පරිපථයක සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලයන්ගේ බීජයික්‍ය. කෝෂවල විදුද්ගාමක බලයන්ගේ මොකද්ද? බීජයික්‍ය. එම දිශාව ඔස්සේම මොකද්ද? එම දිශාව ඔස්සේම පවතින එක් උපකරණ හරහා පවතින විභව බැස්මාල්ගේ ඓක්‍යයට නැත්නම් එකතුවට මක් වෙනවද? සමානයි. හරි නේද බලන්න? I වතාවක් 5. I වතාවක් 1. ඊට පස්සේ කවුද? I වතාවක් බලන් ඉන්න I වතාවක් 6. ධන කවුද ඊට පස්සේ ඉන්නේ? මේ කැලේ 3 හරි. ඊට පස්සේ කවුද ප්‍රතිරෝධ ඉන්නේ? මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඉන්නවා. සිම්පල් I වතාවක් 1. මේක සිම්පල් I වතාවක් 4. දැන් කීයද මෙතන ඉන්නේ? 8යි 12න් 4ක් කීයද? 8යි. මෙතන කීයද බලන්න? මෙතන 6යි 6යි
12යි. ධන කීයද? 5යි සිම්පල්. ළමයි සිංහල සාහිත්‍ය කළා වගේ මේක. හරිද? මොකද්ද ළමයි කිව්වේ? තෝරා ගන්නා ලද සංවෘත පරිපථයක තේරුවා. සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විද්‍යුත්ගාමක බලයන්ගේ එකතු. මේක දාගන්න ඕනේ ඔයා. හරි මේ ඊතල දෙක දාලා බලන්න ඕනේ. සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විද්‍යුත්ගාමක බලයන්ගේ රීජයිත්‍ය. එම දිශාව ඔස්සේම පවතින එක් එක් උපකරණ හරහා පවතින විභව බැස්මල්ගේ එකතුවට සමාන. ඒ කියන්නේ මේ දෙන විද්‍යුත්ගාමක හරිද? මොකද කිව්වේ? කර්චොෆ්ගේ පළවෙනි නියමයේ කිව්වේ මොකද්ද කියන්න මට ඔක්කොටම කලින්. කියන්නක් ගාලා. සංදියක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය සංදියෙන් ඉවතට යන ධාරාවන්ගේ වීජයික්‍යයට සමානයි. ඒක මොකද්ද නමක් කිව්ව තව? ආරෝපණ සංස්ථිතිය කියලා කිව්වා. ඊට පස්සේ කර්චොෆ්ගේ දෙවැනි නියමයේ නියමාවයයි කර්චොෆ්ගේ නියම මොකටද ආවේ? ධාරා හොයන්න. සංකීර්ණ පරිපථයක ධාරා හොයන්න ආවේ. එතකොට දෙවැනි නියමයට එද්දී අපි මක් කරන්න ඕනේද? ධාරා ටික ලකුණු කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ සංවෘත පරිපථ ටික මක් කරන්න ඕනේද? හොයා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? කෝෂ ලකුණු කරන්න ඕනේ කොයි පැත්තටද කොයි පැත්තටද කියලා. ඒක ලකුණු කරන්නේ කොගෙන්ද? ධන දිශාව බලලා ලකුණු කිරීම කරන්න. දැන් මේ පරිපථය ගත්තොත් රවුමට කරගෙන මේකනේ. මෙයා මෙහෙට කරකවනවා මේ ධන පැත්ත තියෙන ඉඳ මේ පැත්තනේ ඊතලයේනේ. ධන දිශාවට ඊතලේ තමයි කර්ව් එක දෙන්නේ. එච්චරයි තියෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? තෝරා ගන්නා ලද සංවෘත පරිපථයක. ඊට පස්සේ මොකද? සලකන ලබන දිශාවක් ඔස්සේ කෝෂවල විජයික්‍ය එම දිශාව ඔස්සේම පවතින විභවාන්තරවල වල එක එක උපකරණ හරහා පවතින විභවාන්තරයන්ගේ එකතුවට සමානයි. මම මේ පරිපථය සැලකුවා. මෙයාගෙන් කීයද? 12ක් මේ පැත්තට මෙයාගේ මේ පැත්තට කීයද? 4යි. ඒතකොට 12 අඩු වෙනවනේ 4. එම දිශාවටම නෙමෙයි තියෙන ඉඳ. ඊට සමාන එක එක උපකරණ මොනවාද? i වතාවක් 5, i වතාවක් 1, i වතාවක් 6. ඊට පස්සේ මොකද මේ පැත්තටමනේ මේ සෙට් එකක් යන්නේ. සිම්පල් i වතාවක් 1, සිම්පල් i වතාවක් 4. එතකොට මේකේ බලන්න කීය දෙන්නේ? එක සමීකරණයක් හදනවා 8 සමානයි කීයද? 12යි ධන 5යි කියලා. හරිද? මේක නොදන්නා පද කීයද දරු? 2යි. තව සමීකරණයක් ඕනේද නැද්ද? තව සමීකරණයක්. මේකේ ගොඩනගන්නේ මොනවද දරු? සමගාමී සමීකරණ ගොඩ. හරිද? මේක ලේසියි. මේකේ එන මගුලක් නැහැ. මේකේ වරදින ඔයාගේ ඔන්න ඔය ධන ඍණ කතාවත් එක්ක තමයි වරදින්න තියෙන ඉඩකඩ තියෙන්නේ. වෙන මුකුත් නෙමෙයි දරු. ඔයා ලකුණු කරන දිශා මාරු වීම එක තමයි ඔයාට වරදින්නේ. වෙන මුකුත් වරදින්නේ. හරිද? ඊළඟට කර්චොෆ් දාන්නවා හිතන්න කෝකට ලේසි. ඈ? ඔව් පොඩි B C D E එකට දාන එක චුට්ටක් අමාරුයි පුතේ. හරිද? මේ බලන්න. B C D E එකට දැම්මා මොකද දන්නවද? හරිද? මේකේ මේ හරි මේක ලකුණු කරන්න පුළුවන්. මෙයා මේ පැත්තට මෙයා කොයි පැත්තටද? අනිත් උඩ පැත්තට. ඒක හරි. හැබැයි මේක ධාරා යන්නේ කොයි පැත්තටද? මෙයා මේ පැත්තට ධාරාවක් ගෙනියන මේ ධාරාව මේ පැත්තට මේ ධාරාව කොයි පැත්තටද? යට පැත්ත. ධාරා යන දිශා දෙකක් නේද මේකේ තියෙන්නේ? මේක කරකෙන්න බෑනේ. මේ ධාරාව මෙහෙට කරකවනවා. මේක ධාරාව කොහෙටද? යට පැත්තට. ඒකේ චුට්ටක් මක් වෙනවද? අමාරුයි. මම ඒක ලියන විදිය කියලා දෙන්නම්. මට ඒක පැත්තකින් තියන්නකෝ. බැරිලා විභාග වෙලාවේදී ගානකදී ආවොත් එimhe ලියන්න වෙනවනේ. ඊට වඩා ලේසි මොන පරිපථය ගන්න එකද දරු? ලොකු පරිපථය ගන්න. A C D F ඒට කර්චොෆ් දාන්න තියෙනවා. ඒක කොහොමද එතකොට? මේක වෙනස් කරන්න දෙයක් තියනවද? නැහැ. මේක ඕනේද? නැහැ. දරු පරිමිතිය වෙන වගේ මේ යට ඒ අදාළ පරිපථය විතරයි යන්නේ. මේ මැද ඉන්න අය ගන්නවද? නැහැ. මෙයා කොයි පැත්තටද? ඔව් මෙයාගේ ඊතලයේ ඉන්නේ මෙහෙට. ඒතර පොඩක් වේව් එක දෙන්න. වෙන මුකුත් නැහැ දරු. යාට තියෙන අර ලියන එක පොඩක් වේව් කරන එක විතරයි. හරිනේ. දැන් කොහොමද? මෙයා කරකවන්නේ මේ පැත්තට, මෙයා කරකවන්නේ කොයි පැත්තටද? අනිත් පැත්තට. කීයද ඒකෝට? කියන්න කීයද එන්නේ? 12න් අඩු කරන්න ඕනේ කීයද? 6ක්. ඒතකොට ලියන්න තෝරා ගන්නාලද සංවෘත පරිපථයක සලකන ලබන දිශාවක් ඔස්සේ මොකද්ද? කෝෂවල විද්‍යුත්ගාමක බලවල වීජයික්‍ය 12 ඍණ 6. හරිනේ සලකන ලබන දිශාවක් ඔස්සේ නැතිඳ තමයි මෙයාමක් වෙන්නේ දරුවෝ. ඍණ වෙන්නේ. සමානයි කීයද? කැපිටල් I වතාව. දැන් ඔයයි මේම තනි තනියෙන් දෙන්න ඕනේ කියලා. තනි තනියෙන් දෙන්න ඕනේ. එකපාර ලියන්න පුළුවන්. අපි ඒත් දෙමු. කීයද? 5. ධන I වතාවක් 1. තව I වතාවක් 6. බාහිර මම ඊට ගන්න කිව්ව දෙපාරක් එකම දේ ලියවෙනවා. පුතක් එක තැනක මිස් වුණාත් ආයෙ මොකද වෙන්නේ? පොඩක් ක්ලික් කරගන්න පුළුවන්. ධන දැන් ඉවරයි. I ඍණ දැන් ඉන්නේ අනිත් යට කෑල්ලේ. I ඍණ I නේ ධාරාව. එයාගෙන් කීයද ඉන්නේ? 2 ඉන්නවා. තව I ඍණයි කාරා යනවාද? මේ පල්ලා එක මේ ගැන ලියන්නේ. I ඍණයි යනවා මේ 2 හරහා. තව කාරාද? 2 හරහා. I ඍණයි වතාවක් කවුද? 2යි. එද්ද වැඩි. ඔච්චරයි. මොකද කිව්වේ මං? තෝරා ගන්නාලද සංවෘත පරිපථයක
සලකන ලබන දිශා ඔස්සේ කෝෂවල විදුද්ගාමක බලයන්ගේ වීජ අයිස්තිය එම දිශාව ඔස්සේම සමානයි. ඊට වඩා පාඩම් කරවන්න ඉතින් මම දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ. මෙතන කීයද දරුවෝ? i වතාවක් i 6යි 12යි. මෙතන එනවා i ඍණ i කී දෙනෙක් ඉන්නවද? 4ක් ඉන්නවා. මේක තව චුට්ටක් සුළු කරතයි නේද දරුවෝ? එතන කීයද? 6 සමානයි i වතාවක් 12 ධන මෙතන කීයද? 4යි i ඍණ ඔව් එකපාර ලියන්න මම අර පොඩක් දිගට පළවෙනි එකකින්ද කරනවා ඈ ඊට පස්සේ ශනික සුළු කිරීම කඩනවා. කීයද එතකොට? 6 සමානයි 16යි i ඍණ 4යි. දෙවන සමීකරණ. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. දැන් පරිපතේ ධාරා ටික හොයන්න පුළුවන්ද වෙයිද? පුළුවන් දරුවෝ. හරිද? උත්තර ටික අපි හොයමු. හරිනේ. ඔක ඔයාගේ කටුකොලේ ලියන්න බලන්න දැන් බෝඩ් එක දිහා බලන්න නැතුව ඔයා තනි බෝඩ් එක බලන්න එපා ඈ. හරි නේද? හරි. මේක සුළු කරන්නේ කොහොමද දරුවෝ? මේක බලන්න. මෙතන සමීකරණ කීයක් තියෙනවද දරුවෝ? කවුරුද? 8 සමානයි 12යි i ධන 5යි සිම්පල් i මේක 1 ඊළඟ කවුද තියෙන්නේ 6 සමානයි 16යි i ඍණ 4යි සිම්පල් i මේ මොනවද මේ සමගාමී සමීකරණ දෙකක් විසඳන්න ඕ ලෙවල් දී කියනවා මොකක් වෙන්න ඕනේ දරුවෝ සංගුණක සමාන වෙන්න ඕනේ එක්කෝ කැපිටල් i ගේ සංගුණක සමාන කරන්න නැත්නම් සිම්පල් i ගේ සංගුණක සමාන කරන්න දැන් බලන්න මේකේ සංගුණක සමාන කරන්න ලේසි කාගෙද දරුවෝ සිම්පල් i ගේ සමාන කරමු. සිම්පල් i ගේ සමාන කරනවා නම් කීයද දරුවෝ? 1 වැඩි කරන්නම් කීයද මං? 4. 1 4ෙන් වැඩි කරාම කීයද කියන්නකෝ? මෙයා 4ෙන් වැඩි කළා මෙයා 20ට ගේන්න දැන් මේක 4ෙන් වැඩි වුණාම කීයද දරුවෝ? 32යි. මෙයා 4ෙන් වැඩි වුණාම 12ක් 4 48යි. මෙයා වැඩි වුණාම 4ෙන් කීයද? 20යි. මේකේ කී ඩෑෂ් කියලා ගත්තා. ඊළඟ මොකද කරන්නේ? ඊළඟ කවුද වැඩි කරන්නේ? දෙවෙනි කෙනා වැඩි කරන්නම් කීයෙන්ද? 5ෙන්. ඒතර කීයද බලන්න කීයද? 6 වරක් 5 30යි. හිමිට වැඩි කරන්න. 5 වරක් 16 80යි. මෙයා කීයද දරුවෝ? ඍණ 20යි. සිම්පල් i. මේක දෙකේ ඩෑෂ්. මේ දෙන මක් කරන්න පුළුවන්ද දැන්? ඔයා දන්නවා සංගුණක දෙක මේකේ සමානයි නේද? මෙයාගේ මේ බලන්න. එන මක් කරනවා සංගුණක? කියන්නේ සංගුණක දෙක සමාන නම් මේකේ නොදන්න මේ මොන පද තියෙන්නේ? ධනයි ඍණයි. මේ දෙන්න එකතු කරාම නේද මේ දෙන්න කැපිලා යන්නේ? හරිද? එහෙනම් මම එකේ ඩෑෂ්ට එකතු කරන්නම් කවුද? දෙකේ ඩෑෂ්. එතන මොකද වෙන්නේ? 32 ධන 30 සමානයි කීයද? 48යි i ධන 80යි i. අරගොල්ලෝ කැපිලා යනවා නෝක ලියන්න. 48යි i ධන 20යි සිම්පල් i ධන 80යි i ඍණ 20යි සිම්පල් i. හරිද? මෙයාට මෙයා කැපෙනවා. හරිද බලන්න. එතකොට කීයද? 62 සමානයි කීයද? 128යි i. දෙපැත්ත මක් කරනවද? 128න් බෙදනවා. මෙයා කීයෙන්ද? 128න් බෙදන්න. මෙයාට මෙයා කැපෙනවා. එතකොට i සමානයි කීයද? මෙතන කැපෙනවා කීයද? අපිට කැපුවේ දෙවරක් කීයද? 31යි දෙවරක් කීයද? 64යි. කීයද i කියන්නේ? 31 බෙදීම 64යි. බෙදන්න මේක දරුවෝ දශම ස්ථාන වලට ගන්න. කීය 31 64න් බෙදුනහම 310ට බලන්න බිඳුවයි දශම. හරිනේ. මෙයා නෑ 310ට කීයද 64 ඒවා. පහක් ගත්තත් කීය 320යිනේ 4යි. කීයද 64 ඒවා 4ක් බලන්න ටක් ගාලා 16යි 25යි 256යි. ඊටු කීයද බලන්න මෙතන එනවා 4ක්. මෙතනින් කීයද තියෙන්නේ? බිඳුවයි 5යි 54යි. 540ට කීයද බලන්න 64 ඒවා. 64 ඒවා 8ක් වගේ බලන්න. 8 වරක් 4 32යි 3යි 48යි 8 වරක් 4 32යි 48යි 51යි නේද? 512. ඒ කියන්නේ 8යි. 512. කීයක් ඉතුරුද තව? 28ක් ඉතුරුයි නේද? 280ට කීයක් තියෙයිද? 4යි නේද? 250යි 4. ඇතිනේ එතකොට. එහෙනම් i කීයක් කියලා එනවද අර උත්තරේ? 0.48යි 4යි ඇම්පියර් කියලා එනවා. ඔක් ගන්න.
මොකද දශම ස්ථානයේ සුළු කරන්න මොකද ඔය වගේ එකක් භාග තියලා වැඩක් නැහැ. ගාන බොරුවට හිර කරනවා විතරයි. එහෙනම් භාග වලින් ආවොත් එක්ක. හරි. දැන් සිම්පල් ලයිව හොයන්න කීයද කියලා. සමීකරණයට ආදේශ කළ සිම්පල් ලයිව හොයන්න. සිම්පල් ලයිව හොයන්න කෝකට ආදේශ කරන එකද ලේසි? එකට ආදේශ කරමු නේද දරුවෝ. හරිද? මම මේක මකනවා මේ ටික. මේකෙදි කැපිටල් I සමානයි කියද 0.48 ඇම්පියර් මේක ආදේශ කරනවා කීයටද? කීයටද? එකට. එක කීයද? 6 සමානයි 16යි I ඍණ 4යි සිම්පල් I. 6 සමානයි 16යි 0.484 ඍණ 4යි I. එතන කීයද? මෙහා 0.484 වැඩි කරන්න 16. 6 වරක් 24යි 2යි 6 වරක් 48යි 6 වරක් 24යි 2යි 6 වරක් 48යි 50යි 5යි 24යි 5යි 29යි. එක් වරක් දෙවෙනි කෙනාට කමන්නේ. හරිනේ. එක් වරක් 4යි එක් වරක් 8යි එක් වරක් 4යි බිඳුවයි. එතන කීයද? 4යි 4යි 17යි 1යි 7යි නේද? 7යි දශම ස්ථාන 3යි. එතන කීයද? 16 සමානයි 7.7යි 4යි 4 ඍණ 4යි. ඍණ 4යි මෙහෙට ගන්න මෙහා මෙහෙට ගන්න. 4යි සමානයි කීයද? 7.7යි 4යි 4න් අඩු කරන්න 6ක්. 4යි සමානයි එතන කීයද? 1.7යි 4යි 4යි. දෙපැත්තම කරනවද? 4ෙන් බෙදන්න කීයදයි එන්නේ? 0.4යි 14ට 3යි ආයි දෙකක් වෙනවා නේද? 24ට 6යි. එතන සිම්පල් I එනවා 0.4යි 3යි 6යි කියලා. හරිද? තව ඉන්නවා කවුද හොයන්නද? ධාරා ඔච්චරද? කැපිටල් I හෙව්වා, සිම්පල් I හෙව්වා. තව මොකද්ද? යට පරිපතේ යන්නේ කවුද? I ඍණ I තියෙනව නේද? එහෙනම් I ඍණ I හොයන්න. I ඍණ I. කීයද I ඍණ I? 0.48යි 4න් අඩු කරන්න 0.4යි 3යි 6යි. එතන කීයද බලන්න? මෙතනින් 14න් 8යි. මෙතන කීයද? 7නේ තියෙන්නේ. 7න් 3ක් 4යි. වැඩක් නැහැ නේ බිඳුවයි බිඳුව. කීයද? 0.04යි 8යි ඇම්පියර්. ඔක සුළු වෙන්න ඕනේ දරුවෝ ඈ. බෙදන්න බෑ නම් ලඝු හරි බෙදලා බෙදන්න ඕනේ. හරිද උත්තර ආවද? සකි උත්තර ආවද? මේක ආවද? හරි. දැන් බලන්න එකපාරක් ආයි කරපු ටික සමීකරණ දෙක මම කරේ කියලා. මෙතනින් ඉවතට ආයි ධාරාව ලකුණු කරනවා. එතකොට මෙතන නිකන් මක් වෙනන් දරු ආයි මේ පැත්තට මම ලකුණු කරන කවුද? සිම්පල් I. ඒතර පල්ලෙහාට ආයි I ඍණ I බලන්න. කවුද? මේ පැත්තට කවුද? සිම්පල් I. මම ගන්න එපා මෙතන ඉඳලා I ඉහළට කැපිටල් I කැපිටල්. හරිද? දැන් මම සලකන්න මොන පරිපතේද? හරිද? තෝරා ගන්නා ලද සංවෘත පරිපතේ මම තෝරනවා A B මෙතන කෝෂ අනිත් පැත්තට A B E F A තෝරා ගන්නා ලද සංවෘත පරිපතේ මම කරන්නේ මේ පැත්තට තරුවා. අපි ධාරාව මාක් කළොත් මෙයාගේ ධාරාව කොයි පැත්තට? මෙයාගේ කෝෂ විද්‍යුත්කාමක බලය මේ පැත්තට ධන දිශාවට තමයි ඊතලයේ වැටෙන්නේ. මේ ඊතලයේ වැටෙන කොයි පැත්තටද දරුවෝ? ධන පැත්තට. මෙයාගේ කොයි පැත්තටද කරකවන්නේ? ධන පැත්තේ අනිත් පැත්තට. මෙයාගේ මේ පැත්තට කරකවන්නේ මෙයා අනිත් පැත්තට. එකම පැත්තට දිශා දෙක අතර. දිශා දෙක. කොහොමද ගන්නකොට 10 4 සමානයි කියලා කියන්නකො. I වතාවක් 5 ධන එකට ලියන්නේ නැහැ. 10 ධන 2. හරි නේද? ධන සිම්පල් I වතාවක් එකට ලියන්න කියලාද? 8 ධන 1 එකට ලියුවා.
එච්චරයි නේද? එතකොට බලන්න කීයද 6යි. මෙතන කීයක් වෙනවද? 17යි. i වතාවක් 17 ධන 8යි සිම්පල්යි. ආවද බලන්න උත්තරේ? පළවෙනි සමීකරණය. දෙක. කොයි පරිවර්තනයද දාන්නේ? A C D F A ට කර්චොප් ගන්න ලොකු එක. එතකොට බලන්න යාගේ. මේ කෝෂය මේ පැත්තට කරගෙන ඒ වෙනසක් නැහැ. ධන පැත්ත කොයි පැත්තටද දරු මේක තියෙන හොඳට බලන්න. ධන පැත්තට තමයි ඊතලේ වැටෙන්නේ. පොඩි කර්ව් එකක් තියෙන්නේ. හරි එතකොට කීයද බලන්න 10 කීයද මොනතන එක පැත්තට නේද මෙයත් මේ පැත්තට මෙයත් මේ පැත්තටම නේද එක පැත්තට නේද කරකවන්නේ බලන්න මේක මෙයත් මේ එක පැත්තට කරගෙන 10 ධන 5 සමානයි කීයද i වතාවක් කී දෙනෙක් යනද 5යි 2යි ඔව් 5 ධන 2 ධන 7 5 ධන 2 ධන 10යි නේද 10යි වතාවක් අයිරිනයි කීයද කී දෙනෙක්ද 2යි 2යි 4යි. ඒකෝට 2 දාන 4. එකපාරේ උත්තර දෙන්න නම් ප්‍රශ්නයක් නැහැ. කීයද දරුවෝ ඉන්නේ එතකොට? 15 සමානයි 17යි මෙතන එනවා කීයද? අයිරිනයි වතාවක් කීයද? 8යි. මෙතන සුළු කරලා ඉන්නේද 15 සමානයි මෙතන වැඩි කරන්න 17යි දාන බලන්න සුළු කිරීම හරිද කියලා. 8යි අයිරින 8යි ලොකු සුළු කිරීම නෙමෙයි සරල බීජ ගණිතයක් යන්නේ. එතකොට මේ දෙන සුළු කරාම 15 සමානයි 17යි 8යි 25යි අයිරින 8යි. මේ කීයද? 2. මේ දෙන මක් කරන්න පුළුවන්ද දරුවෝ මට දැන්? සංකුලක සමාන කරන්න තියනවද නැද්ද? නෑ මේක සංකුලක සමාන කරන්න නෑ. ඒතකොට 1යි 2යි මම මක් කරන්නද? එකතු කරන්න. එහෙනම් 1ට 2 එකතු කරන්න. 1 ධන 2 මෙතනින් ලියන්නම්. 1 ධන 2 ගත්තොත් කීයද? බලන්න. 6යි 15යි එකතු වෙනවා. සමාන ලකුණේ මේ පැත්ත. 6 ධන 15. සමානයි කීයද? 17යි i ධන 8යි මේ කීයද? 25යි ධන ඍණ සිම්පල් 8යි. මේක නොලිවක් කමන්නේ මෙයාට මෙයාමක් කියනවද? කැපෙනවා. කීයද දරුවෝ ඒකට? 21 සමානයි 17යි 18යි කීයද? කීයද? 42යි. ඉවරයි නේද වැඩි? දැන් මොකද කරන්නේ? අයිට උත්තරේ ගන්න. අතන ලියන්න i සමානයි කීයද? 21 බෙදීම 42. දෙකටම 42 බෙදීම. i සමානයි භාගයයි ඇම්පියර් නැත්නම් 0.5යි කියලා. එතකොට i ගේ උත්තරේ ගත්තා. i ට උත්තරේ දන්නවනම් දැන් මොකද කරන්න ඕනේ දරුවෝ? අපි දමු ඒක ආදේශ කරමු කාටද? එකට හරි දෙකට හරි. හරිනේ. එහෙනම් i සමානයි භාගය ඇම්පියර් ආදේශය කාටද? එකට. ඒතර කීයද? 6 සමානයි කීයද? 17යි i නේ තිබ්බේ නේද? ධන 8යි. ඒතර මෙතන 6 සමානයි 17 වතාවක් i කීයද? භාගය. දෙකෙන් එක ධන 8යි. හරිද? ඒතර නම් මෙයා දෙකෙන් බෙදුනාම කීයද? බෙදන්න පුළුවන් නේ. 8.5යි නේද? ධන 8යි. නෑ මේ පැත්තට ගන්න කීයද? 6න් අඩු කරන්න කීයද? 8.5 වතාවක් 8. හරි. කීයද 6න් 8.5 කඩුනාම? 2.5යි ඍණ සමානයි කීයද? 8යි. දෙපැත්ත මොකද කරන්නේ? ඍණ 2.5 බෙදන්න කියන්නේ 8න් සමානයි. ඍණ ගැන හිතන්න එපා. තේරුම ඍණ කියන්නේ ධාරාව සිම්පල්යි ඔය පැත්තට නෙමෙයි කොයි පැත්තටද යන්නේ? අනිත් පැත්තට කියන්නේ. දරුවෝ මේක හදාගන්න මම භාග සංඛ්‍යාවක් විදිහට ඍණ 2.5 සාමාන්‍ය 2.5 ගන්න කීයද? කීයද? පහ බෙදීම 2යි. හරිද? බෙදීම 8 නේ තියෙන්නේ. ඒක කීයද? i. ඒක i සමානයි කීයද දරුවෝ? ඍණ 5 බෙදීම මේ දෙක මෙතෙන් දාගුවම 16යි. ඍණ ධන මුක් කරන්න යන්නේ නැහැ. ආපු විදිහෙම තියන්න. තේරුම ඔයාගේ ඔළුවේ තියාගන්න. i ධාරාව මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට යනවා කියන අදහස විතරයි එන්න ඕනේ. ඉතර අදාළව දුන්නම. හරිද ඒකවල? සුළු කිරීම හදන්න එපා අඩුපාඩු හදන්න හරියට. පළවෙනි සුළු කිරීමට තමයි පුළුවන් තරම් වෙලා දුන්නේ. ඊළඟට අයිරින් අයිව ගන්න. හරිද? මේ ධාරාවත් හරිනේ සිම්පල් i ධාරාවත් හරි. දැන් ගන්න ඕනේ අයිරින අයිව. දෙන්න අඩු කරලා බලන්න.
ධාරාවේ දිශාව මාරු කරන්න මුකුත් යන්නේ නැහැ ඔය. පරිපතේ ගාපු දිශා ආයි හරවන්න මුකුත් කරන්න එපා. රින විතරයි මතක තියාගන්න. රින අදහස විතරක් ගන්න. විතර අයිරිනයි කීයද දරුවෝ? කීයද භාගයෙන් අඩු කරන්න ඕනි කියද? රින පහ බෙදීම 16ක් ඈ. ඒව වැදගත්. කීයද රිනයි දාන භාගය දාන පහ බෙදීම 16. මෙයා කියන දේ වලින් මම සමාන කරන්න. 8න් උලගෙන 8. කීයද එතකොට? අයිරිනයි කියනවා කීයක් කියලාද? 13 බෙදීම 16. අනි ඇම්පියර්. මොන ධාරා ටික? දැන් ධාරා ටික පිළිවෙලට ලියා ගන්න. කැපිටල් I සමානයි කීයද? භාගයයි ඇම්පියර්. එයා ඉල්ලපු උත්තර ටික. ඊළඟ කවුද? සිම්පල් I සමානයි කීයද? ඍණ පහ බෙදීම 16යි ඇම්පියර්. ඊළඟ අයිරිනයි කීයද? 13 බෙදීම 16. අනුත්තර දෙක. ඔය ටික වෙනම ලියන්න පේන්නේ. තමයි ගඩොබ්ගේ පළවෙනි නියමය මොකද්ද? කියන්න. සංදේයයක් විතර පැමිණෙන ධාරාවන්ගේ වීජයිකය සංදේයක විතර ධාරාවන්ගේ වීජයිකයද සමානයි. විදුත් ගාමක බලය කිව්ව අර්ථ දැක්වීම මොකද්ද? ධනතුලෝ මේක ආරෝපණය කෝෂයේ ගණනය කරගෙන පටන් ගන්නගෙන ආයත පරිවර්තය ඔස්සේ ක්‍රියාත්මක නැවත ධනාත්මක කරේතු කාර්යය. හරිද? එතකොට අපි ගත්ත හැකි කෝෂයකින් ඉවතට ධාරාව නම් දෙකලවර විභවාන්තරය V සමානයි E ඍණ IR. තුලට ධාරාව නම් E ධන IR. කර්සොෆ්ගේ දෙවෙනි නියමය මොකක්ද දරුවෝ? හොරා ගන්නාලද සම්පූර්ණ පරිපතේද සාහිත්‍යයන් දිශාව ඔස්සේ විකාමක බලයන්දී වීජයිකය එම දිශාව ඔස්සේ එම දිශාව ඔස්සේම උපකරණයන් වල විභව බැස්මල් වල විභවයේ එකතුවට සමාන වේ කියලා කිව්වා. ඊට පස්සේ ළමයි ඔයාලට තේරෙනවා දැන් මේකේ ධාරා ලකුණු කරන විදිය හරියද? එක කෝෂයකින් ලකුණු කරන්න ධාරා බෙදෙන තැනක් තියෙනවා. ඔක ලේසි. මම මේක ලේසි කියන්නේ මොකද දන්නවද? මේ ඔක්කොම අපිට මේ මේ පැත්තේ විභවයේ දිනුන්නේ නැහැ නේද? ධන නෙලිව මෙතන අයිරිනයි ඇවිල්ලා රින වෙන කතාව නෙමෙයි මම කියන්නේ. අර අපි දැන් මේ පැත්තේ ධන වුණා මේ පැත්තේ රින වුණා ඔය කතාව වගේ. මෙයාගේ අර කෝෂේ තියෙන පැත්තටම දාන දෙනවා අනිත් පැත්තටම රින වෙනවා කියලා මෙයා විගතම නැත්නම් මොකද මේ පැත්තට රිනවන්නේ? ඉතින් ඒක බලන්න ඉතින් මේක ගත්තොත් ඕකේ රින කතාවක් දෙනවා. මම ඊට පස්සේ ඒකට මේක ඔබට තේරුණාට පස්සේ ඒකට යන්න. හරිද? නේද? ඔක අතරමඟ කරන්න දෙනවා. ඒකෝට ගානේ ඒකෝට වාතයි. පළවෙනි කෙනා දාන දෙවෙනි කෙනා දාන හරිද මම කියන්නේ. පළවෙනි කෙනා දාන ඊළඟට ඉන්නේ කෝෂවල ගත්තා අනිත් පැත්තට ගත්තාම කෝෂවල දාන රින තියෙනවා. ඊට පස්සේ මේ පරිඥේ ප්‍රතිරෝධ වල දාන රින සලකන්නේ ටිකක් වාතයි. ඊට වඩා ලේසි මෙතනින් ධාරාව ලකුණු කළා. මේක දරුවෝ ධන වුණත් රින වුණත් අපිට දන්නේ අපි දන්නවනේ ධන හරි රින වුණොත් මොකද වෙන්නේ? රින වුණොත් මොකද වෙන්නේ? කෝෂේ ධාරාව තියෙන්නේ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට. හැබැයි වා මේකයි ආයි අනිත් පැත්තට කියලා මේ පරිපතේ වෙනස් කරනවද? නෑ මොකද වෙනස් කරන්නේ? ඔය විදිහටම යනවා. හරිද? කින් අපි ඒ ආදේශ කිරීම මේ විදිහටම කරන්න මොකුත් නෑ. ඔයාගේ ඔළුවේ විතරක් දැනගන්න ඕනේ අදහස ගැටේද මේකේ ධාරාව මේ පැත්තට නෙමෙයි මේකේ ධාරාව කොයි පැත්තටද? අනිත් පැත්තට කියන කාරණේ ඔයා දැනගත්තාම ඇති. ගානකදී යවුව ධාරාවේ දිශාව නිවැරදි කියලා නිවැරදි නොවේ. මේක අනිත් පැත්තට එන්න ඕනේ කියන වචන ලියා ගන්න අපිට තේරෙනවානේ. වෙන මොකුත් අවශ්‍ය නෑ. හරිද? ඊළඟට අපි යන්න ඔන්න ඔබේ ඊළඟ කාරණාවට. ඔය ගානමයි දිගටම යන්නේ මම. ඔය ගාන දිගටම ඔය ගානෙන් තමයි බලන්න තීරි පුරවම් කරන්නේ. මේක අඩුපාඩු හරියට ඕගොල්ලන්ගේ හරි. මේක බලන්න. මේක බලන්න පුතේ පාරේ ඊළඟ මොකක්ද දාන්නේ? හරි. සෑම කෝෂයකම අග්‍රතර විභවාන්තරය ගණනය කරන්න. සෑම කෝෂයකම අග්‍රතර විභවාන්තරය. අග්‍රතර විභවාන්තරය ගන්න කොහොමද?
කොහොමද සාමාන්‍ය කෝෂයක අග්‍රතර විභවාන්තරය ගන්න ක්‍රම දෙකයි. කොහොමද ක්‍රම දෙක? ධාරාව ඉවතට නම් E සමානයි E ඍණ IR තුලට නම් E ධන IR. අන්න එහෙනම් මම ගත්ත කෝෂය. හරිද? මේක මම මෙතන ගන්න පළවෙනි කෝෂයක දාන්න නිකන් එකපාරට ලියන්න බෑ දෙකයි ඕම්. මෙතන ධාරාව කවුද ඒකේ? I කීයද යන්නේ ධාරාව? 0.5යි නේද? දැන් ධාරාව වටනකම තියෙනවනේ කෝෂේ 0.5යි. ඔන්න ඔය ටික දාන්න ඕනි දත්තට. නිකන් ලියන්න බෑ. හරි බලා ගන්න දැන්. මේකෙන් ඔයා ධාරාව කොහෙටද යන්නේ දරුවෝ? ඉවතරනේ. හරිද? කෝෂෙන් ඉවතරද තුලටද කියලා. ඉවතරද ඇතුළටද කියලා බලන්න මොනවද වෙන්නේ? ඉවත කියන්නේ හරියට ඒක. කොයි අග්‍රයෙන්ද? ධනාග්‍රයෙන් කොහෙටද? ඉවතට. එතකොට කොහොමද? E සමානයි E ඍණ IR. එතකොට E සමානයි මොකද්ද? 10යි ඍණ I කීයද? භාගයයි R කීයද? 2යි. එතකොට මෙයාට මෙයා කැපෙනවා. කීයද? V සමානයි 10 ඍණ 1යි. කීයද V සමානයි? 9යි වෝල්ට්. දෙනවා මහා දෙන්නේ. හැබැයි ඔය පැහැදිලිව රූපයක් දින්න ඕනේ. ඊළඟට බලලා කෙනාට කියන්නේ. හරිද ඒක කීයද? 4යි. අපේ අතට පිටිමෝලි 1යි. ධාරාව කොහෙටද? ඇතුළට. I සමානයි සිම්පල් I මම දානවා. කීයද? ඊළඟ නිකන් සිම්පල් I යටි එන්නේ. වෙන භාගයේදීම 10. කොහොමද ඒක? තුලට E ධන IR තුලට නම් ළම ඇතුළට එනවා නම් මොකක් කරේ එක ධන වෙනවා. එළියට යනවා නම් තේරෙනවද? හතරයි. මේක දැන් මම මොකද කරන්නේ? මේ මුත්‍රා පාටිකරණ කරන්න එපා මු ඍණ දීලා ඍණ එක දාන්න. අපිට දාලා නැහැ නේ කීයද ඍණ පාබෙදීම 16යි. R කීයදරු 1යි. එතන මෙතන මොකද වෙන්නේ? 4යි ධනයි ඍණයි ඍණ කීයද ඍණ පාබෙදීම 16යි. කීයද E සමානයි? අත්දැකීම මොනවායිද කියන්නේ කීයද? 16 ව 4 කීයද කියන්නේ? දැන් ගෑම්මට 1 16 මෙරි කළා 16 මෙරි කළා. කීයද? 64න් 5 කඩුනාම 59යි. 64 ඍණ 5 බෙදීම 16යි. කීයද E සමානයි? 59 බෙදීම 16. දෙයක් නැහැ. හරි. මම එතන කීයද? 59 බෙදීම 16. සරල ගානක් තියෙනවා. සරල කියන්නේ වෙන දේවල් නැහැ. අර කර්සොප් ගාන එක තමයි දරුවෝ සංකීර්ණ ඔය පරිපතේ දාලා ලකුණු කරන එක කරන්න හරියට ඒ ටික පිළිවෙලට කරන්නේ. ඉතල කරන්නේ නැහැ. හරි. ඉතින් ගණන් වල ඉතින් කරේ වෙන සුළුකින් වරදන්නේ අන්න දුන්න. හරි. නැති ඉතින් සංගතයේ කියලා පේටේ වගේ වරදන්න එපා ගණන් දෙන්න. හරි. ඒක මුලින් ඉඳලා බෙදෙන ගණනිය වරදදුව මම සුළුකින් කරද්දී මේක අහනවා. මේ කිසිම දෙයක් නැහැ මේක සානුකම්පිත නැහැ මේක සුළුකින් කරද්දී මොකද ඕක වර්ධන දිගටම මේක. අමානුෂික තත්ත්වයක් උදා වෙයි ඒකින්ද වගේ තත්ත්වයක් කියන්නේ ඊළඟ කැල හදලා මේක අකාරද ඉවරයි කෝෂුන ආදී නෑ මේ කෝෂයෙන් ඇදුවා මේ කෝෂයෙන් ඇදුවා ඊළඟ ඇදුවා
මේකේ යට එක්කනාගේ බලන්න කොයි පැත්තට තියෙන කෝෂේ. මේ අතර ධාරාව මෙරියට නේද? එතන කීයද මෙතන එන්නේ? 13 බෙදීම 16යි ධාරාව. මෙතන දෙකලවරනේ ඉවතටද ධාරාව තුලටද? අන්තිම එකනාගේ ඉවතටද තුලටද? ඉවතට. මොකද්ද ලිව්වේ? ඇතුළට කියලාද? එළියට ධනාග්‍රේ ඉවත ධාරාව බලන්නේ. දැන් මේ ආන්නකෝ මේ මෙතනින් ධාරාව ඇතුළට ආවට අපිට කරන්න දෙයක් නැහැ. මෙතනින් කොහෙන්ද යන්නේ ධනාග්‍රේ? ධනාග්‍රේ ඉවතට එතන බලන්න. මෙන්න මෙතන ළමයි හිතන මේකේ ඉන්නේ තුලට කියලා. තුලටද එළියටද බලන්නේ කොයි අතෙන්ද? ධනාග්‍රේ. ඒක ධනාග්‍රේන් උඩට බලන්න තුලටද එළියටද කියලා. ඒතර කීයද? v සමානයි e මෙතන 5යි අභ්‍යන්තර ප්‍රතිරෝධ 2යි. කීයද? 5 රින 13 බෙදීම 16යි r කීයද? 2යි. මෙතන කියනවා කීයද? 8යි. v සමානයි 8 වරක් 5 40 රින 13 බෙදීම 8යි. ඒතර v සමානයි කීයද? 27 බෙදීම 8යි. හරිනේ? හරි. ඊළඟ එක. ඔතන තියෙනවනේ. හරිද බලන්න. කුණුකිරි මාර්ගයට කරන වරද්දන්න එපා. මේකම ගණන් ටිකක් යන්නේ. එම ගානෙම දැන් තුන්වෙනි එක. මොකද කියන්නේ? f b අතර විභවාන්තරය ගණනය කරන්න. කොතනයි කරුව f b කියන්නේ? f b කියන්නේ මෙන්න මෙතනයි බලාගන්න. මෙන්න මෙතනයි බලාගන්න නේ. මෙතනයි විභවාන්තරය හොයන්න තියෙන්නේ. හරිද? f b අතර මේක ගණනය කිරීම ක්‍රම දෙකකට උගන්වනවා. මේක මකනවා. හරිනේ දාගන්නකො දැන් මේ ක්‍රමයක් f b අතර විභවාන්තරය හොයන්න කිව්වොත් මෙන්න මෙතනයි මෙතනයි. අපි එතන උගන්වනවා එක ක්‍රමයක් තමයි දරුවෝ පළවෙනි එක කල්පිතමය ප්‍රතිරෝධයක් සලකා. කල්පිතමය ප්‍රතිරෝධයක් සලකා. හරිද? කල්පිතමය ප්‍රතිරෝධයක් කියන්නේ දරුවෝ මම මෙන්න මෙතන මේ පරිපතේ අඳින්නේ. ඕනේ කොටස් ටික. මෙච්චරයිනේ. මෙතනයි නේ තියෙන්නේ. මෙතන B, මෙතන කවුද? මෙයා 10යි ඕම්. මෙයා කීයද? 10යි වෝල්ට් 2යි ඕම්. මෙතන කීයද? 10යි. හරිද? මෙන්න මෙතනින් අපි කල්පිතමය ප්‍රතිරෝධයක් කියන්නේ ළමයි මෙන්න මේ අතර දානවා කවුද? මෙන්න මේ ප්‍රතිරෝධය. මේ කල්පිතයක්. අපි හිතින්ම හොයාගත්ත එක. ඇත්තටම නැහැ නේද? දැන් මට ඕනේ මේ අතර විභවාන්තරයනේ. බලාගන්න. මේ අතර විභවාන්තරයනේ ඕනේ. ඒතකොට මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය ඕනේ හරිය නේද? බලන්න මම කියන එක තේරෙනවද කියලා? මේ අතර විභවාන්තරයනේ ඕනේ B F අතර කට ඇරලා මේක මේ පරිපතේ ගලවලා හොයන්න බෑනේ. ධාරාවක් යන්නේ නැහැ නේද ඒකට නේද? මම මෙතන මේ ප්‍රතිරෝධයක් දානවා R කියලා. හරිද? එතකොට මේ R ප්‍රතිරෝධය හරහා විභවාන්තරය හොයනවා වැඩේ ඉවරයි. හරිනේ? එතකොට ඔයා කියන්නේ මේකේ ගිය ධාරාව මොකද්ද? අයිනේ නේද ගියේ? මේක වටේට මෙතනින් ගිය අයින්ම නේද මේ කෑල්ලම සම්පූර්ණයෙන් අයි කියන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේක සලකලා. එතන A තිබ්බේ. හරිද? A B F A ට මක් කරන්නද? සර්ච් ඔෆ් දාන්න. මේක සංවෘතයි කියලා හිතාගෙන මම මක් කරනවද දරුවෝ? මේ චුටි ගාලා සර්ච් ඔෆ් දාන්න. ඒතර කියන්නේ කෝෂයක් තියනවද? තියනවා නේද? එයා මේ පැත්තට. වෙන එකක් තියනවද? නැහැ. ඒක තෝරා ගන්නාලද සංවෘත පරිපතේ මේකමත්. හරිද? 10යි. හරිනේ? වෙන කවුරුත් නැහැ නේද? තෝරා ගන්නාලද සංවෘත පරිපතේ සලකන ලබන දිශාව ඔස්සේ කෝෂවල විදුත්ගාමක බලවල නිජයි කිය. මෙච්චරයි නේද? එම දිශාව ඔස්සේම පවතින උපකරණවල විභව පැස්මාල් වල නිජයි කිය. එම දිශාවට මොනේ තියෙන මේගොල්ලන්ගේ වෙන දිශා මාරු වෙන්නේ නැහැ ධාරාවනේ. එතකොට කී ධාරාව? I වතාව 5 ධන 2 ධන 10. R ලියන්න පුළුවන් R වෙනම ලියන්න. ධන I වතාවක් කවුරු ලියන්නේ? R ලියන්නේ. ඒක I වතාවක් R පිටින් ධාරාව යනවනේ. උඩට I වතාවක් R තිබ්බනම් යනවනේ. හරිද? ඒක ලියුව. වැරද්දක් කළේ නැහැ නේද දරුවෝ? මේකට කර්චප් දැම්මා. මේකට මොකද කළේ? එතකොට 10 සමානයි I වතාවක් 2 ධන 5 ධන 10 වතාවක් IR කියලා ගත්තා. මේක වෙනම ලියුවා. හරිද නේද? එතකොට 10යි. මෙතන I කීයද? භාගයයි. මෙතන කීයද එතකොට? 17යි. ධන IR කියන දන I ට භාගය ආදේශ කරන්න එපා. එතකොට මේ IR කියන කෙනා වෙනුවට ඔයාලට ලියන්න පුළුවන් කවුරු කියලාද? ඔව් IR කියන්නේ කවුද? මේ කොටසේ විභවාන්තරය හෙවත් B BF නේද? බෝයිතරින් නෙමෙයි ළමයි. හරිද? එතකොට BBF නේද? හරිද? එතකොට මොකද වෙන්නේ? BBF නේ මේ IR ඒක මෙතන භාගය දාගෙන විරිත් එක මොඩේ වගේ ඉන්න එපා. එතකොට භාගය දාගෙන කාර් විතරයි ඉතුරු වෙන්නේ.
ගාන හදන්න බෑ. මේ කෑල්ල වෙනකොට මට කවුරු දන්නේ නැයිද මේ හරහා කවුරු කියලාද? විභවාන්තරේ දැන් BF දාන සන්තෝෂයි. 10 සමානයි මෙතන කීයද? 14 ක බෙදුනාම 8.5යි ධන VBA. එතකොට මෙතනින් ඉහිල ගත්තාම කීයද? BF කීයක් විභවාන්තරේ තියෙනවද? 1.5ක විභවාන්තරයක් තියෙනවා VBF. හරිද? එතකොට BF අතර කොච්චර විභවාන්තරයක් තියෙනවද රු? 1.5ක්. මේ ක්‍රමය මොකක්ද දරුවනේ? කල්පිතමය ප්‍රතිරෝධයක් සලකා. ඒ කියන්නේ ඇත්තට මොකක්ද දරුවෝ? මෙන්න මෙයා තියාගන්න විභවය, මෙයා තියාගන්න විභවය මෙතෙන්ට ගිය ඔක්කොම අවසානයේදී මෙතනයි බැලුවාම අන්තිමට වෙන මෙතන ගියයි ගත්තාම කීයද විභව වෙනස? මෙතන විභවයයි මෙතන විභවයයි ගත්තාම අන්තිමට වෙනස ආවේ කීයක් කියලාද? මේගොල්ලෝ තියාගෙන ගියාට පස්සේ අන්තිමට මෙතනයි සැලකුවම අන්තිමට එන්නේ කීයද? විභව අන්තරය 1.5. මෙතන විභවය කියන්න පුළුවන්ද ඔයාලට? මෙතන නිශ්චිත විභවය කියන්න පුළුවන්ද? බෑ. මෙතන නිශ්චිත විභවයක් කියන්න බෑ ඔයාලා. හරිද? මෙතන නිශ්චිත අගයක් තියෙනවා 1.5 නේ. මේ 1.5 කියන්නේ මොකද්ද? කියන්න හරියට. විභව අන්තරය මේ හරහා තියෙන විභව වෙනස. ඒතර මෙතන 10 වෙලා මෙතන 11.5 වෙන්නත් පුළුවන්. ඕක කියන්නේ මෙතනද විභව වැඩි F වලද වැඩි? ඇයි? අන්න ධාරාව යන්නේ මෙතන ඉඳලා මේ පැත්තට නේද යන්න හදලා තියෙන්නේ. ඒතර මෙතන විභවය වැඩි වෙන්න ඕනේ මෙතෙන්ට වඩා. හරිද බලන්න? හරි. දෙවෙනි ක්‍රමේ ඕක දාලා ඉන්න. ලියන්න. ඔතනින් ලියන්න. නෑ ඔතනින් කොටස් දෙකකට වෙන් කරන්න දරුවෝ ඒක. ඒ රූල වෙන් කරන්න එකක් ලියන්න කල්පිතමේ ප්‍රතිරෝධයක් සලකා කියලා ලියන්න. එක භාගයක මේක ඔප්පු කිරීම කරන්න. මේක වෙන පාටකින් දාලා දාන්න. කෝෂයක් ලෙස සලකා. අර කෝෂයක් ලෙස සලකලා කෝෂයක විභවාන්තර හොයන්න දන්නවද නැද්ද? කියන්නේ කෝෂයක දෙකලවර අහන්න කෝෂයක දෙකලවර විභවාන්තර හොයන්න දන්නවද නැද්ද? දන්නවා. කෝෂයක දෙකලවර විභවාන්තර හෙව්වනේ. ධාරාව ඉවතට නම් ඊරිනය තුලට නම් ඊරණය. එතනත් විභවාන්තරයක් නේද දෙක පැත්තේ හෙව්වේ. හරිද? ඒතර ප්‍රතිරෝධයක් කරා කියන සංකල්පය තමයි මේ දාගත්තේ. කල්පිත මේ ප්‍රතිරෝධයක් කරා. තව විභවාන්තරය හෙව්ව කොහොමද? කෝෂයක දෙකලවර විභවාන්තර හොයන්න පුළුවන් කරන අකට දුන්නා නේද? අයියා අපි කිව්වේ කෝෂයක දෙකලවර විභවාන්තරේ ඊරිනය ඊරණය කියන දෙකලවර විභවාන්තරය නෙවෙයි. හරි. දැන් මෙතන බලන්න. මේ වාට පේනවද? මෙතන සෙට් එකේ 5 ඉන්නවා, 2 ඉන්නවා, 10 ඉන්නවා. මේ ටික ගත්තොත් එකම ධාරාව නේද යන්නේ මෙතෙන්ට එනවා. හරි. මම මේ ප්‍රතිරෝධය මෙයා තුලට දාන්න. මේක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් විදිහට ඉතල මෙයා තුලට දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? හරිද? මෙයා තුලට දැම්මොත් මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය කීයක් වෙනවද? 7ක් වෙනවා. මෙයා තුලට දැම්මොත් මේ කීයක් වෙනවද? 17ක් වෙනවා. එතකොට මම මේක මේ සම්පූර්ණ කෑල්ලම වෙන ධාරා යන්නේ නැති ඉඳ කෝෂයක් විදිහට ගන්නවා. එතකොට මෙතන කවුද ඉන්නේ? මෙතන ඉන්නේ B, මෙතන ඉන්නේ කවුද? F. එතන මෙතන වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ නේ. ප්‍රතිරෝධ මේ ඇතුලේ තියෙන ඔක්කොම ටික මක් කළාද? මේ බාහිර ඉන්න කෙනත් ඇතුලට දැම්මා, මෙයාත් ඇතුලට දැම්මා. ඒතර කීයද ප්‍රතිරෝධය ඔක්කොම? 17යි. හරිද ළමයි? අපිට දැන් කෝෂයක දුන්නොත් මෙහෙම මෙතන 5 වෝල්ට්. හරිද? මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධ 2යි කියලා ගන්නකො. මේක ඔයාලට මෙහෙම ලියන්න පුළුවන් නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය එළියට දාලා කරන්න බැයිද? පුළුවන් නේ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම දාන්න ප්‍රශ්නයක් නැහැ මේ තැන්වල. අපිට ඒ වගේම බාහිර ඉන්න අය ඒක ඇතුලට දාන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි හැම එකම මේ මුවකින් අතෙන් දාන්න බෑ. හරිද? අර ධාරාව මක්කින්න ඕනේ දරුවෝ. එකම ධාරාව යන සෙට් එකේ ඔය සෙල්ලම් ඔක්කොම කරන්න පුළුවන්. එකම ධාරාව යනකොට මෙන්න මෙහි ඉන්න එකෙක් ගින් හරියට දාන්න, මෙහි ඉන්න කෙනෙක් හරියට දාන්න ඒව බෑ. මේක මම බය නැතුව දාන්නේ ඇයි? එකම ධාරාව යනවා. හරිනේ. ඒතර මොකද කරන්නේ? දැන් මොකද කරන්න පුළුවන්? දැන් කියන්නේ කෝෂයක දෙකලවර විභවාන්තරය BF ගේ කොහමද? ධාරාව කොහෙටද යන්නේ? අහගෙන ඉන්නද? කියන්නේ අයිම නේද? ඉවතට ධාරාව තුලටද? ඉවතට එන මොකක් සමීකරණේ? VBF සමානයි දාන දැන් ඊළඟ පා ඊරින අයියා. ඒතර VBF සමානයි E කීයද? 10යි. I කීයද? භාගයයි. R කීයද? I භාගයෙන් දරු කැපිටල් ලයින් ඔය දක්වා යන්නේ නේද? I කලින් අගේ කීයද? මේක 17. ඒතර කීයද? VBF සමානයි 10 ඍණ 8.5. VBF සමානයි 1.5. අරකමයි නේද? ලේසි මේකද ලේසි මේකද? මේක ලේසි. බාහිර ප්‍රතිරෝධ ටික මෙයාගේ අභ්‍යන්තරයේ විදිහට. ඔයාගේ ඇහැ තමා දරුවෝ තියෙන්න ඕනේ. ඊවෙන නයි මොලේ නොකියවත් කමන්නේ නැහැ දරුවෝ ඇස් දෙක පේනවා. ඒක පේන්නේ නැත්නම් බෑ.